අද බලමු අපේ දෙවෙනි දවසේ මොනවද ඉගෙන ගන්න කියලා. ඒතර දෙවෙනි දවසේ අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඊට අමතරව පැට්‍රිකලුත් කරනවා. අපි බලමු මොනවද අපි දෙවෙනි දවසේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයගලන්ට පේනවා මෙන්න මෙහෙම PDF එකේ පළවෙනි පිටුවේ තියෙනවා මේකේ තියෙන පින් ඩිෆයින් කරන ප්‍රධාන ක්‍රම. බලමු මොනවද මේ කියලා. කෝඩ් එකකුත් එක්ක. ඒතර ඒක එතකොට තමයි ඔයගලන්ට තේරෙන්නේ. ඒතර මේක එක්සැම්පල් එකක් තමයි මම කියලා දෙන්නේ. අද මම ඔයගලන්ට කිව්වනේ අපි දෙවෙනි දවසේ අපිට දැන් පළවෙනි දවසේ තමයි මේ පුෂ් බටන් කෝඩ් එක කරන්න ඉඳී අපිට පළවෙනි දවසේ අපිට කරන්න බැරි වෙච්ච හින්දා අපි දෙවෙනි දවසේ තමයි මේක මට කරන්න වෙන්නේ. මම මේ පුෂ් බටන් කෝඩ් එකත් එක්ක ඔයගලන්ට කියලා දෙන්නම් මේ පින් ඩිෆයින් කරන ප්‍රධාන මොනවාද කියලා සහ data type ටික. ඔයගලන්ට පුළුවන් මෙන්න මේ විදිහට කෝඩ් එක copy කරලා Arduino IDE එකට paste කරන්න. අපි දැන් බලමු මේ කෝඩ් එකෙන් මොකද්ද වෙන්නේ කියලා. මේ කියලා දෙන්න කලින් මම මේ කෝඩ් එක ආයෙ පාරක් කොපි කරලා දාගන්නවා අපේ Tinkercad එකට. මම කියවනේ දැන් මම මේ උගන්වන්න හදන්නේ ඕගොල්ලන්ට push button කෝඩ් එක. ඒතර බලමු මොකද්ද මේ push button කෝඩ් එකේ වෙන්නේ කියලා. ඊට කලින් මම මෙතනින් ගන්නවා Arduino Uno board එක. මොකද දැන් අපි ප්‍රෝග්‍රෑම් කරන්න අපි නිතර යූස් කරන Arduino Uno board එකනේ. ඒ හින්දා මම මේ Uno board එක ගත්තා. ඊට පස්සේ මම මෙතන LED light එකකුත් ගන්නවා. ඊට පස්සේ මම මෙතන resistor එකකුත් ගන්නවා. ඊට පස්සේ පුෂ් බටන් එකකුත් ගත්තා. අපි දැන් බලමු කොහොමද මේකේ පින් කනෙක්ට් කරගන්නේ කියලා. මම ඒකත් මෙන්න මේ විදිහට දාලා තිනවා මෙන්න මේ PDF එකේ. ඒතර ඔයගලන්ට පුළුවන් මෙන්න මේක බලා ගන්න. මේ තියෙන්නේ. මේකේ ඔයගලන්ට පුළුවන් මේ විදිහට පින් ටික කනෙක්ට් කරගන්න. හරි අපි බලමු කොහොමද මේක කනෙක්ට් කරන්නේ කියලා. මුලින් මම දාලා තිනවා ground pin එක, රිනේ එක. මම කියවනේ අර හැම එදා ground කියන්නේ හැමතිස්සෙම රිනේ එක කියලා. හරි මේ කළු ලයිට් එකේ රින කියන්නේ ground pin එක. Arduino board එකේ ground pin තුනක් තියෙනවා Arduino Uno board එකේ. ඒතර ඕක board එකෙන් board එකට වෙනස් වෙනවා. ඒතර මේ හැමතිස්සෙම මේ ground කියන්නේ රින. අපි දැන් මේ විදිහට අපි කනෙක්ට් කරගමුකෝ බලන්න. මම මුලින්ම මේක කනෙක්ට් කරගන්නවා ground එකට. ඊට පස්සේ මම ඒකේ පාටත් වෙනස් කරගන්න. ඒතර පාට වෙනස් කරත් නැතත් කමක් නැහැ. හැබැයි ඉතින් ඕගොල්ලෝ පාට වෙනස් කරගන්න. මොකද ඒතර ඕගොල්ලෝ ඒතර මේකේ පිළිවෙලකුත් තියෙනවානේ. එතකොට අපි මේකේ ප්‍රෝග්‍රෑම් කරනවා වගේම අපි මේ පිළිවෙලත් අපි තියා ගන්න ඕනේ. ඒතර ඔය දවසක එතකොට ඕගලන්ට හඳුනා ගන්නත් පහසු වෙනවානේ. ඊට පස්සේ මම මෙතන ලයිට් එක අපි කනෙක්ට් කරනවා 8 වෙනි පින් එකට. මෙන්න මේ විදිහට 8 වෙනි පින් එකට කනෙක්ට් කරා. ඊට පස්සේ මම පුෂ් බටන් එක කනෙක්ට් කරන්න තමයි හදන්නේ. හරි අපි බලමු කොහොමද පුෂ් බටන් එක කනෙක්ට් කරන්න කියලා. මුලින් මම මෙන්න මෙතන මේ 5 වෝට් කියන එකේ අරන් ඇවිල්ලා තියෙන එක බටන් එක. එක වයර් එකක් ඒක කනෙක්ට් කරලා දෙන අපේ බටන් එකට. මෙන්න මෙහෙම ආයෙ කනෙක්ට් කරගත්තා. ඊට පස්සේ බලන්න මම ground කියන පින් එකත් ඒ කියන්නේ රින පින් එකත් මම මේකට කනෙක්ට් කරලා දිනවා. හැබැයි ඒක කනෙක්ට් කරලා තියෙන්නේ බලන්න මොකද්ද රෙසිස්ටර් එකක් කරා තමයි කනෙක්ට් කරලා තියෙන්නේ. මම ඒකත් කනෙක්ට් කරන්නම්කෝ. ඒකෙදි මම පාට මාරු කරගන්නම් කළු වලට. හරි. ඊට පස්සේ මම කනෙක්ට් කරගන්නවා මේ පුෂ් බටන් එකේ අනිත් පැත්ත. ඒක කනෙක්ට් කරගන්නවා දෙවෙනි පින් එකට. මම මොකක් වෙන පාටක් දාන්න කොළ පාට. එතකොට වටවන මේ ඩිරෙක්ට් කනෙක්ට් කෙලින්ම කනෙක්ට් කරන්න පුළුවන්. හැබැයි ඉතින් මම එහෙම කරන්නේ නැහැ. ඒතර පොඩි ලස්සනක් නැහැනේ. මං කියුණා අපි මේ කෝඩින් කරනවා වගේම අපි පිළිවෙලත් ඉගෙන ගන්න ඕනේ කියලා. ඒතර ඒ හින්දා තමයි මම මේ විදිහට කරන්නේ. දැන් මම මේක කනෙක්ට් කරගත්තා. අපි දැන් මම මේ කෝඩ් එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන බ්ලොක් එක වෙනකොට මම ක්ලික් කරනවා ටෙක්ස්ට් කියලා. ඊට පස්සේ මෙතනත් කන්ටිනියු දාලා මම මේ තියෙන එක මකලා අපේ අලුත් කෝඩ් එක මම මෙතන පේස්ට් කරගන්නවා. දැන් මම මේක රන් කරනවා. බලමු අපි රන් කරලා මොකද්ද වෙන්නේ කියලා ඇත්තටම මේකේ. හරි. දැන් අපි බලමු මේක මේ බටන් එක බලලා මොකද වෙන්නේ කියලා. අන්න දැක්කද? මම මේ බටන් එක බලනකොට දැන් ඔයගලන්ට පේනව නේද මේ ලයිට් එක පත්තු වෙනවා. එතකොට මේක අපි ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා. ඒ හින්දා තමයි මම මේක ඔයගලන්ට කියලා දෙන්නේ. මොකද දැන් මේ මෙතන මම මේ කරන්නේ බටන් එක ක්ලික් කරලා ඔයගලන්ට ඒක වැඩ ගන්න හැටි කියලා දෙන එක. හැබැයි ඊට වඩා තව දේවල් අපිට කරගන්න පුළුවන්. ඒ හින්දා තමයි මම මේ බටන් එක විදිහට අරගෙන සරල දේවල් විදිහට මම මේ කියලා දෙන බටන් එකක් ගත්තේ. මොකද අපිට තව ඉස්සරහට යද්දී එක එක සෙන්සර්ස් යූස් කරන්න වෙනවා. අන්න ඒ වගේ වෙලාවට මෙන්න මේ බටන් එකේ තියෙන විදිහටම තමයි අපි අදාළ සෙන්සර්ස් අපි කනෙක්ට් කරගන්නේ. මම දැන් කියලා දෙන්නම්
මේ කෝඩ් එක වෙන හැටි. ඊට පස්සේ අපිට පුළුවන් අර මම මොනවාද කලින් කිව්වේ variables එහෙම අන්න ඒවැ මොනවාද කියලා. ඉතින් ඒ හින්දා වැඩි වචන වලට වැඩි බය වෙන්න එපා. ඒක නිකන් normally වගේ idea එක තියාගන්න. දැන් බලන්න මෙතන තියෙනවා constant int button pin 2 කියලා. ඊට පස්සේ ආයෙ තියෙනවා constant int led pin 8. දැන් ඔයගලන්ට මේ මොනවා කියලා හිතනවද? ඒතර මේවා තමයි දැන් බලන්න button pin 2. බලමු මොකද්ද මේ කියලා. දෙවෙනි එකට මොකක් කරේ කනෙක්ට් කරලා තියෙනවා. ඊට පස්සේ බලන්න LED pin කියලා දාලා ආයෙ 8ක් කනෙක්ට් කරලා දෙනවා. 8 වෙනි එකත් හරි LED එකට තමයි කනෙක්ට් කරලා දෙන්නේ. මොකද්ද මේ මෙහෙම දාලා තියෙන්නේ? constant int button. මොකක්ද ඒකෙන් කරන්නේ? එතකොට අපි මෙන්න මේ වගේ දේවල් වලට තමයි variable හදා ගන්නවා කියලා කියන්නේ. සරලව ගොත් විචල්ය. ඒ කියන්නේ සිංහලෙන් ගොත් විචල්ය. variable හදා ගන්න. එතකොට ඔයගලන්ට පේනව නේද? නිකන් මේ variable හදා ගන්න එකේ මොනවා හරි නිකන් දැනට මේ බලද්දි නිකන් මොනවා හරි වාසියක් වගේ නිකන් දැනෙන්නේ නැද්ද ඔයගලන්ට? දැන් ඔයගලන්ට දන්නව නේද මේ දෙවෙනි බටන් එක කනෙක්ට් කරාම මොකද්ද? මේ දෙවෙනි පින් එකට මොකද්ද දැන් කනෙක්ට් කරලා දෙන්නේ? දැන් මෙතන පින් එකනේ අපි මේ පැත්තෙන් දාන්නේ. දැක්ක හැටි තේරෙනවා ඒක බටන් එකක් තමයි කනෙක්ට් කරලා තියෙන්නේ. ඒතර බලන්න දැන් මෙතන මේ 8 වෙනි පින් එක. මොකද්ද මම කනෙක්ට් කරලා තියෙන්නේ? ඒක LED එක. අන්න දැක්කද? ඒතර මේ අපි variable හදාගන්නේ මේ විදිහට අපේ පින් define කරන්න. ඒතර මොකද්ද ඒකේ වාසිය? දැන් හිතන්න දැන් මේක නම් ඇවිල්ලා පොඩි කෝඩ් එකක්. එතකොට මේ විදිහට variable හදාගන්න එකේ වාසිය තමයි හිතන්න අපි දවසක රොබෝ කෙනෙක් හදනවා ඊට පස්සේ ලොකු දේවල් හදනවනේ. එතකොට අපිට පුළුවන් මෙන්න මෙතෙන්ට කනෙක්ට් කරලා කැමති විදිහට එක එක නම් දාලා variable හදාගන්න. ඔන්න මම උදාහරණයක් විදිහට මට පුළුවන් මෙතන මෙන්න මම මේ close කරන්න. හරි. මෙන්න මෙතන const in කියලා type කරලා මට මෙතන උනන් දාන්න පුළුවන් motors රොබෝ නැතුව motor කියලා දාමුකෝ. motor සමානයි 1. එතකොට මේකෙන් මොකද්ද කියන්නේ? එතකොට මේකෙන් කියන්නේ මේ පළවෙනි පින් එක කියන්නේ මේකනේ පළවෙනි පින් එක අපි දැන් හැමතිස්සෙම තියන්නේ මේ පැත්තෙන් දා පින් එක දාන්නේ. ඒක motor එකට කනෙක්ට් කරන්න කියලා තමයි මම මේ ලියලා තියෙන්නේ. එතකොට මේ විදිහට variable දාන එකේ වාසිය තියෙන්නේ අපිට පුළුවන් ඒක ලේසියෙන් හඳුනා ගන්න. අන්න ඒකට තමයි අපි variable දාන. අපි බලමු තව ඊට අමතරව තව වැඩගත් ප්‍රයෝජනයක් තියෙනවා. මොකක්ද ඒ කියලා? ඒක තමයි දැන් බලන්න මෙතෙන්ට ගියාට පස්සේ මේ බලන්න මේ pin mode එකේ මම ආයෙ ලියලා දිනවා මේ pin mode LED pin ආයෙ මෙතනත් pin mode එකේ ලියලා තින්නේ button pin. දැන් බලන්න මේ නම මම මෙතනත් දාලා. හැබැයි ඒක output එක කියලා දාලා. ඊට පස්සේ බලන්න මෙන්න මෙතන ගියාම මේ ආයෙ මම මෙතන දාලා තියෙන්නේ LED pin. ඕගොල්ලන්ට මතක නම් අපි කලින් කෝඩ් එකේ මොනවද කරේ? අපි මේ හැම තැනටම දැම්මේ මොකද්ද? අපේ pin එකේ නම්බර් එක තමයි දැම්මේ. දැන් මෙතන අපි හරිනම් දාන්න ඕනේ. දැන් මේ කලින් 8 ඔහොමනේ දැම්මේ. දැන් තේරෙනව නේද අපි variable හදාගත්ත එකේ තියෙන තව වාසියක්. ඒක තමයි දැන් හිතන්න දැන් ඕගොල්ලන්ට ලොකු කෝඩ් එකක් ඔයගොල්ලෝ ටයිප් කරලා තියෙනවා. එතකොට ඕගොල්ලන්ට හිතන්න දැන් මේ විදිහට පින් දාලා මොනවා හරි තොරණක් හැදුවා කියන්නකෝ. එතකොට ඕගොල්ලන්ට ඕන වෙනවා එකපාරේ තොරණේ පින් එක මාරු කරන්න. එතකොට මොකද කරන්නේ? මේ හැම තැනටම ගිහින් පින් එක ටයිප් කරන්න ඕනේ. මෙතන ටයිප් කරන්න ඕනේ. මෙතන ටයිප් කරන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? එතකොට ඒක හින්නේ කරදර වැඩන්නේ. එතකොට අපිට variable හදාගත්තාම වාසිය තියෙන්නේ දැන් ඔයාට ඕන නම් මෙතන LED pin එක 8 වෙනුවට මම දානවා. දැන් මෙතන මම මේක නෙක් කරලා 8නේ. දැන් මම මේක 9 දානවා. 9 දාලා නිකන් රන් කරලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් පත්තු වෙන්න පුළුවන්ද? නැහැ. ඇයි පත්තු වෙන්න බැරි? ඇයි මම මෙතන 9 මාරු කරානේ. දැන් මම ඒක මෙතනින් මාරු කරලා මේක ආයි ගන්නවා. දැන් 9ට නේ දැම්මේ 9 වෙනි පින් එකට. හරි. දැන් අපි බලමු මේක වැඩ කරනවද කියලා. දැන් කෝඩ් එක දාලා තියෙන 9 වෙනි පින් එකනේ. අන්න දැක්කද? දැන් වැඩ කරනවා. ඒතර මොකද්ද මේ variable හදාගන්නේ වාසි එකක් තමයි මේ විදිහට අපිට අර අපේ කියවීම මේකට අපි කියන්නේ readability එකේ පහසුවට. දෙවෙනි එක තමයි අපි එක තැනක පින් එක වෙනස් කරාම මේ හැමතැනම අනිත් හැමතැනම ඔටෝමැටිකලි වෙනස් වෙනවා. කියන්නේ මෙතනට අපි දාන එක තමයි මේ sign වෙන්නේ. sign වෙනවා කියන්නේ මේ value එක තමයි ආදේශ වෙන්නේ. දැන් බලමු මොකද්ද මේ කරලා තියෙන අනිත් දේ කියලා. මොකද්ද මේ constant in කියලා කතාවක් තියෙනවා. එතකොට මොකද්ද ඇත්තටම බලමු මොනවාද මේ ಜಾති කියලා. එතකොට මම මේ කියලා දෙන්න මම යනවා අපේ PDF එකට. බලමු මම මොනවාද පාඩමේ දාලා තියෙන්නේ කියලා. හරි මෙතන මම මේ දාලා තියෙන pin define කරන ප්‍රධාන ක්‍රම. එකක් තමයි normal variable method එක. ඒකට මම ලියලා තියෙන int led pin සමානයි 13. ආයෙ මම ලියලා තියෙන constant in method එක. ඒකේ මම ලියලා තියෙනවා දැන් අපේ කෝඩ් එකේ තියෙන එහෙම නෙමෙයි constant කියලා දාලා තියෙනවා.
ඊට පස්සේ තව ක්‍රමයක් දාලා තිනවා hash define LED pin 13 කියලා මම දාලා තිනවා. එතකොට මේ හැම එකක්ම කරන්නේ මේ හැම එකකින්ම වෙන්නේ එකම දේ. variable හදාගන්න එක තමයි වෙන්නේ. හැබැයි මේ පොඩි දේවල් ටික වෙනස් වෙනවා. අපි දැන් බලමු මොකද්ද මේ normal දාන එකේ මෙන්න මේ constant කියන එකේ වෙනස. මම ඉස්සෙල්ලා මේක සරලව කියලා දෙන්නම්. මේ constant කියන්නේ දැන් මේ විදිහට දැම්මොත් හිතන්න මොනාහරි කෝඩ් එකේ මොනාහරි දෙයක් වෙලා මේ value එක කොයි වෙලාවකත් වෙනස් වෙන්න බෑ. ඒක ඔටෝමැටිකලි හරි මේක උතර ඕගොල්ලෝ දැන් මෙතන මොනාහරි value එක type කරා කියනකො දෙක ඒ දෙක හැමම දෙකයි. මේ constant කියන්නේ ඒක ස්ථිරයි. ඒ කියන්නේ මේ value එක පස්සේ කොයි වෙලාවකත් වෙනස් වෙන්න බෑ. ඒ හින්දා තමයි මම මෙතන මේ constant කතාව දාලා තියෙන්නේ. හිතන්න මම constant එක remove කරා කියලා. මෙහෙම දැම්ම කියලා ඒ කියන්නේ දැන් මොනාහරි දෙයක් වෙලා මේ value එක ටයිප් නොකර වෙනස් වෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ එහෙම කියන්නේ අර ඕගලන්ට තව ඉස්සරහට යද්දී තේරෙයි මම මේ කියන්නේ මොකද්ද කියලා තව දේවල් වලදී. ඒ value එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. මේ value එක වෙනස් වෙන්න බෑ. කියන්නේ මොකද මම මෙතන constant දාලා නැහැ නේ. ඒතකොට මේ value එක වෙනස් වෙන්න පුළුවන්. මෙතන තියෙන value එක කොයි වෙලාවකවත් වෙනස් වෙන්න පුළුවන්. ඕක තමයි මම කියන්නේ. අපි ඉස්සරහට යද්දී බලමු මොනවද මම මේ කිව්වේ කියලා. නිකන් සරලව ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. මෙහෙම කියන්නේ constant මේ constant කියන්නේ මේ value එක මේ මේකට assign වෙන value එක වෙනස් වෙන්න බෑ. එතකොට constant දැම්මහම වෙනස් වෙන්න පුළුවන්. කියන්නේ කොයි මොන හරි වෙනස් වීමකදී මේ value එක වෙනස් වෙන්න පුළුවන්. අපි දැන් බලමු ඊට පස්සේ මොකද්ද මේ මෙන්න මෙතනින් මම දාලා දෙනවා අන්න. මෙන්න මේ part එකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් මොකක්ද අර මම කිව්ව කතාව කියලා. ඒකටත් යන්න කලින් මම තව දෙයක් ඔයගොල්ලන්ට කියලා දෙනවා. දැන් මේකේ මං කිව්වනේ දැන් මේ දෙකේ කතාව හරින් දැන් තේරෙනවනේ. ඔයගොල්ලන්ට සරලව ලොකුවට ඕනේ සරලව මතක තියාගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේක මොකද්ද මේ? මේකත් අපි මේ විදිහට අපි යූස් කරන ක්‍රමයක් තමයි මේකෙත්. බලමු අපි ඒක දාලා මොකද්ද වෙන්නේ කියලා ඇත්තටම. අන්න දැක්කද? ඒකත් වැඩ. ඒතර මේකත් මේ විදිහට අපිට ඩිෆයින් කරන්න පුළුවන් hash define කියලා ටයිප් කරලා LED pin නම. ඒතර අර මේ වගේ සමාන ලකුණු ඒක තමකුත් නැහැ. ඒ විදිහට ටයිප් කරන්න පුළුවන්. තව එකක් මෙන්න මේ මෙතන මේ දාලා තියෙන මේ දෙකේ තියෙනවනේ. මෙන්න මේවට අපි කියන data types. මේ තියෙන්නේ. මොකද්ද මේ data types කියන්නේ? data types කියන්නේ ඕගලන්ට තව ඉස්සරහට IT කරනවා නම් සහ IT කරලා උරන්ට තේරෙනවා IT කරලා තියෙනවා නම් ඕගොල්ලෝ දන්නවා සරල data type කියන්නේ මොකක්ද කියලා උරන්ට තේරෙනවා. එතකොට මෙන්න මේ int කියන්නේ integer value එකක් කියන එක. ඒ කියන්නේ දශම ස්ථාන නැතුව සරල normal value එක. ඒ කියන්නේ 1 2 3 4. එතකොට ඔයගලන්ට ඕන නම් මෙන්න මෙතන දශම ස්ථාන නැතුව normal value එකක් දෙන්න අපි type කරන int කියන variable එක. කියන්නේ int කියන data type එකෙන් තමයි type කරන්නේ. variable එක නේ data type එක. ඒතකොට ඔයගලන්ට මොනවා හරි දෙයක් type කරන්න ඕන නම් මේ දින් int දැන් මේක නම් මම දාලා දෙන int button status සමානයි බිඳුව. එතකොට හිතන්න ඕගලන්ට ඕනේ කියලා දශම ස්ථානයේ ටයිප් කරන්න. ඉතින් දැන් 0.5. අන්න ඒ වෙලාවට ඕගලන්ට මෙන්න මෙතන int දාන්න බෑ. ඒ වෙනුවට ඕගොල්ලෝ දාන්න ඕනේ float කියන එක. ඕගලන්ට දශම ස්ථාන වගේ ටයිප් කරගන්න ඕන නම් ඕගොල්ලෝ යූස් කරන්නේ මේක. දැන් ඕගොල්ලෝ බලනවා ඇති මේ පින් වල කොහෙද දශම ස්ථාන කියලා. නෑ. පින් වල දශම ස්ථාන යූස් වෙන්නේ නැහැ. එතකොට මේව යූස් වෙන තව ඉස්සරහට තැන් තියෙනවා. ඒතකොට ඒ වැඩේ බලාගෙන මම මේ මොකද්ද කිව්ව කතාව කියලා. තව එකක් ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ අපි මේ විදිහට මේ data type දාලා variable හදාගන්න pin define කරන්න විතරක් නෙවෙයි. අපි ඒක ඉස්සරහට බලමු මොකද්ද මම මේ කිව්ව කතාව කියලා. දැන් ඔයගලන්ට මෙතන පේනවනේ. මෙතනත් දැන් මම pin එකක් define කරලා නෙවෙයි තියෙන්නේ. අන්න ඒකදී ඔයගලන්ට තේරෙයි මොකද්ද මම මේ කියන කතාව කියලා. ඊට පස්සේ මෙන්න මේ char කියන්නේ characters. ඒතකොට ඔයගලන්ට මොනවා හරි ඉලක්කම් වෙනකොට මොනවා හරි දෙයක් type කරගන්න වගේ ඕන නම් අන්න ඒ වෙලාවේදී ඔයගොල්ලෝ type කරගන්න ඕනේ කොහමද? char කියන data type එක use කරලා. ඒතකොට මේකත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් LED display කරන දවස් වලට මොකද්ද මම මේ කිව්වේ කියලා. ඊට පස්සේ boolean කියන්නේ true or false. අන්න ඒක type කරන්නේ මෙන්න මේ විදිහට. long කියන්නේ ලොකු number එකක්, big number එකක්. ඒ උපරිම type කරන්න පුළුවන් මේ integer ඇතුළේ උපරිම type කරන්න පුළුවන් අගය තමයි 256. ඊට එහා අපිට type කරන්න බෑ. ඊට එහා ඔයා type කරන්න ඔයා use කරන්න ඕනේ value මේ data type එක තමයි long කියන එක. එතකොට ඔයගලන්ට බිඳුවේ ඉඳන් 255ට යනකම් තමයි පුළුවන්. දැන් හිතන්න ඔයගලන්ට තියෙනවා කියලා 490ට පින් 490ට තියෙන එක්සැම්පල් මම මේ කියන්නේ.
එහෙම ඒවා සෙට් වෙන්නේ නැහැ. හැබැයි මේකේ පින් වලට අමතර වෙන දේවල් මං ගුවන් එක් කරනවා කියලා. එතකොට හිතන්න දැන් 490 වගේ ටයිප් කරගන්න ඕන නම් ඕගොල්ලන්ට මෙතන ඉන් ටයිප් කරන්න බෑ. එතකොට මේක වැඩ කරන්නේ නැහැ. ඕගොල්ලන් ටයිප් කරන්න ඕන long කියන data type එක තමයි ටයිප් කරන්න ඕන. අපි දැන් බලමු මොකද්ද මේ දැන් ඔයගොල්ලන්ට මේක ගැන පොඩි අයිඩියා එකක් තියෙනවා ඇති කියලා මම හිතනවා. ඒක ලොකුවටම අයිඩියා එකක් නැත්නම් එච්චරටම මේ වෙන්න එපා. ඔයගොල්ලන්ට ඉස්සරහට තව එක්සැම්පල් කරයි යද්දි තේරෙයි. මම මේක මේ ඔයගොල්ලන්ට කිව්වේ මේක අර අපිට දැන් කරයි යද්දි ඕන වෙන හින්දා නැත්නම් දැන් මේව එහෙම ටයිප් කරලා තිබ්බම ඔයගොල්ලෝ දන්නේ නැහැ ඇයි මෙහෙම ටයිප් කරේ එහෙම කියලා. ඒ හින්දා තමයි මම මේ කියලා දුන්නේ. අපි දැන් බලමු මොනවද ඉස්සරහට යද්දි මේ කෝඩ් එකේ මොනවද තියෙන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට මම කියවනේ දැන් මෙතනින් කරන දේ කිව්වා මෙතනින් කරන දේ කිව්වා. ඒතර මම මේ වේරියබල් එකක් හදාගෙන ඉන්නේ. ඔයගොල්ලෝ තව එකක් මතක තියාගන්න ඕගොල්ලන්ට මෙතන වේරියබල් වලට කැමති නමක් දාගන්න පුළුවන්. එක්සැම්පල් කිව්වොත් ඔයාගේ නමක් දාන්න පුළුවන්. දැන් මම මෙතන උනා name කියලා ටයිප් කරනවා. නැත්නම් මම මෙතන මගේ නම ඔහොම ටයිප් කරනවා. කොයි විදිහට ටයිප් කරා හරි කියන්නේ කැපිටල් හරි සිම්පල් හරි ටයිප් කරන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ තමයි මේ දැන් මම මේ නම ටයිප් කරා නම් ඒ තිබ්බ තැනටම මේක ටයිප් කරන්න. මෙන්න මේ විදිහට. අපි ඕන මේක රන් කරලා බලමු රන් වෙනවද කියලා. එරර් එකක් පෙන්නනවා. මෙන්න මේ වෙලාවට අපි ඉගෙන ගන්න ඕනේ එරර්සුත් හදන්න. අපි දැන් ඉස්සෙල්ලා මම මේක ස්ටාර්ට් උන්නේ නැහැ. අපි දැන් බලමු මොකක්ද එරර් කියලා. ඊට කලින් මම තව එකක් අමතක කරා. මෙතන පින් එක එන්න ඕන 9. අයි මේ මෙතන මම දාලා තින් 9නේ. අපි දැන් බලමු මොකද්ද මේ එරර් එකේ වැටෙන්නේ කියලා. මේ තියෙන්නේ මෙන්න මෙතන නම් වැටෙනවා එරර් එක මේ තියෙන්නේ. Button pin was not declared in this scope. ස්කෝප් එක තුල ඩික්ලෙයාර්ඩ් කරලා නැහැ කියලා තමයි කියන්නේ. හරිනේ. දැන් ඕගොල්ලන්ට පේනව නේද? දැන් මම මෙතන මාරු කරේ මොකද්ද LED pin එකට තමයි මම මේ හෙෂාන් කියලා දාගෙන කියන්න බෑ. දැක්කනේ මම කරලා තියෙන වැරද්ද. මම එනකොට මාරු කරේ බටන් පින් එක. එතකොට මම මේක මාරු කරන්න ඕනේ මොකද්ද? මේ LED එක තියෙනවා ඔය බටන් පින් එක තමයි මාරු කරන්න. උතර මේ එතනත් මම දාන්න ඕනේ මොකද්ද? අන්න දැන් වැඩ කරා. එතකොට මම මේ මොකද්ද මේ බටන් පින් එනකොට මේ මගේ නම ටයිප් කරන් ගියා. දැන් අපි බලමු මේක වැඩ කරනවද කියලා. වැඩ කරන්නේ නැහැ. ඇයි ඒ දැන් මම මෙතන ආයෙ මාරු කරන්න වෙලා. මේ තියෙන්නේ මෙන්න මේක මම 9 කියලා දානවා. එතකොට මම මේ පාඩමේ වැරදි හර ඔයගලන්ට වැරදි හැම මේක මකන්න නැතුව මේ වීඩියෝ එකට ඇඩ් කරන්නේ. එතකොට ඔයගොල්ලෝ ඇතින් උනත් වැරදි වෙන්න පුළුවන්. එතකොට මේ වැරදි මොනවාද කියලා ඔයගලන්ට අයිඩියා එකක් තියෙනවා. එතකොට මොනවාද වෙන්න පුළුවන් වැරදි. ඒ හින්දා තමයි මම මේකේ වැරදි මකන්නෙත් නැත්තේ. මොකද අපිට දෙයක් වරදින්න එපා ඉගෙන ගන්න. අන්න දැක්කද දැන් වැඩ ගන්නවා. හරිනේ අර මං කිව්ව කතාව එතන මේ විදිහට මං හේෂාන් කියලා මගේ නම ටයිප් කරලා. ඒතර ඔයගොල්ලන්ට කැමති නමක් මේකට දාගෙන යන්න පුළුවන්. දැන් මම අර තිබ්බ එකම ගන්නම්කෝ. අපි බලමු මේ කෝඩ් එකේ වෙන්නේ මොකද්ද කියලා. මුලින්ම බලන්න මෙන්න මෙතන හරි දැන් මේ පාර්ට් දෙක ඔයගොල්ලන්ට තේරෙනවනේ. ඊට පස්සේ මම මෙතන දාලා තිනවා in button state සමානයි බිඳුව. මොකක්ද ඒ දාලා තියෙන්නේ? ඒ කියන්නේ මම මේ මෙන්න මෙතන දාලා තියෙන වේරියබල් එකට කියන වේරියබල් කියන්නේ මෙන්න මෙතන ටයිප් කරලා තියෙන දෙයට මම මේක සමාන කරලා තියෙනවා. ඒකම තමයි හැම එකම වෙන්නේ. මේ button pin කියන වචනෙට මම දෙක ඉලක්කම සමාන කරලා තියෙන. ඒතර button pin එකේ වැලියු එක කීයද? 2යි. ඒ මම මේක සමාන කරලා නැතිනම් මේ සමාන ලකුණකුත් දාලා. ඒතර මේ LED එක LED pin කියන එකට 8 වෙනි වැලියු එක සමාන කරලා. ඒතර මේ LED එකේ වැලියු එක මොකද්ද? 8. ඒතර මේ button state එකේ වැලියු එක කීයද? බිඳුව. දැන් අපි බලමු ඊළඟ ස්ටෙප් එක. ඒකෙත් දැන් මම අර ඔයගොල්ලන්ට මතක නැහැ මම පළවෙනි දවසේ කරා පින් මෝඩ් එකෙන් මොකද්ද කරන්න කියලා. පින් මෝඩ් එකෙන් අපි කරන්නේ අපේ පාවිච්චි කරන ඉන්පුට් අවුට්පුට් මොනවාද කියලා Arduino board එකට හඳුන්වා දෙන එක තමයි පින් මෝඩ් එකෙන් කරන්නේ. දැන් බලන්න LED එක අවුට්පුට් එක. හරිනේ ඒක LED එක අවුට්පුට් එකනේ. එතකොට පින් මෝඩ් එකේ මෙන්න බලන්න ඉන්පුට් එක යූස් කරන වෙලාව මේ තියෙන. එතකොට බටන් පින් එක ඉන්පුට් එක. හරිනේ දැන් එතකොට මේ බටන් පින් එකේ වැලියු එක මොකද්ද? 2. දැන් මේ මෙතන දෙකනේ දාලා එතකොට මේ දෙක මෙහෙම මෙතෙන්ටත් ආදේශ වෙනවා. එතකොට බටන් පින් එකට ඉන්පුට් එක. හරිනේ. තව එකක් මට පළවෙනි දවසේ කියන්න අමතක වුණා. දැන් ඕගොල්ලන්ට පේනව නේද? මේකේ මේ සමහර ඒවා සිම්පල්. සමහර ඒවා මේ දැන් මේකේ පින් කියන එක සිම්පල් ලියලා මේ M අකුර විතරක් කැපිටල්.
අයියේ එතකොට මේ ලැංග්වේජ් එකට අපි කියන්නේ කේස් සෙන්සිටිව් ලැංග්වේජ් එක. ඒ කියන්නේ මේක කැපිටල් සිම්පල්ස් ભેදය මත රඳා පවතින. හිතන්න දැන් ඔයා මෙන්න මෙතන මෙන්න මේ වගේ කීවර්ඩ් අපි මේවට කියන්නේ කීවර්ඩ්. මම මේකට පෙන්නන්නට වඩා මම පෙන්නන්නම්කෝ Arduino IDE එකේම. ඒක මීට වඩා හොඳට පේනවා. මෙන්න මෙතන බලන්න මේ හරි ලකුණකුත් තියෙනවා ඊතලයකුත් තියෙනවා. මේ හරි ලකුණෙන් කරන්නේ දැන් අපි ලිව්ව කෝඩ් එකේ සින්ටැක්ස් වැරදි තියෙනවද කියලා බලාගෙන සින්ටැක්ස් කියන්නේ මොනවා හරි අඩුපාඩු තියෙනවද මේ විදිහට මොනවා හරි ටයිප් කළා නැද්ද මේවට අපි කියන්නේ මේ වගේ පාට වෙන ඒවට අපි කියන්නේ කීවර්ඩ්. මෙන්න මේ හරියට ටයිප් වෙලා නැද්ද? අන්න ඒ වගේ දේවල් ඊට පස්සේ හිතන්න මේ සංගලවරහන් දාලා නැද්ද? අන්න ඒ වගේ සමහර වැරදි අපිට පුළුවන් මෙන්න මේ වෙරිෆයි බටන් එක බලලා ක්ලික් කරගන්න. ඔයගලන්ට කෙලින්ම බෝඩ් එකටම අප්ලෝඩ් කරන්න ඕන නම් මෙන්න මේකෙන් පුළුවන්. ඒතර බෝඩ් එකට ඔයගොල්ලෝ බෝඩ් එකක් තියෙනවා නම් මේ ක්ලික් කරාම ඔටෝමැටිකලි බෝඩ් එකට වෙරිෆයි වෙන ගමන් වෙරිෆයි වුණාට පස්සේ ඔටෝමැටිකලි බෝඩ් එකටම අප්ලෝඩ් වෙනවා. හිතන්න දැන් ඔයගලන්ට බෝඩ් එකක් නැහැ කියලා. අන්න ඒ වෙලාවට ඔයාලට පුළුවන් මෙන්න මේ ක්ලික් කරලා ඔයාලා ලියපු කෝඩ් එකේ සින්ටැක්ස් වැරදි නේද කියලා බලාගන්න. හරි අපි දැන් බලමු මගේ කෝඩ් එකේ මෙන්න මේ විදිහට මම ක්ලික් කරනවා. දැන් මෙතන වෙන්න done compiling කියලා වෙන්න. දැන් මෙතන මුකුත් වැටුනෙත් නැහැ එරර් දැන් මේ තියෙන. දැන් මෙතන වෙන්න හරි. දැන් මේක හරියට මේ වෙලා කම්පයිල්ලා. දැන් ඔන්න බලන්න මම මෙතන pin mode එකේ මම ඒක සිම්පල් ටයිප් කරනවා. බලමු මොකද වෙන්නේ කියලා. අන්න දැක්කද? මේ මෙන්න මෙතන එරර් එකත් එක්ක පේනද මෙතන මෙතින්. මෙතන වැටෙනවා pin mode එකේ was not declared in this scope. ඒතර ඔයගලන්ට පුළුවන් දැන් මෙතන පේනවා රතු පාට වෙලත් පේනවා. දැන් මම මේක හදනවා. හදලා මම ආයි වෙරිෆයි කරනවා. අන්න දැක්කද? ඒතර එරර් එක ගියා. ඔන්න මම මේ හරිය මෙන්න මේ සකල වරහණක් අඩු කරනවා. බලමු මොකද වෙන්නේ කියලා. අන්න දැක්කද? ඒත් එරර් එකක් වෙනවා. හැබැයි ඒකෙදි පෙන්වන්නේ මේ වෙන තැන් දෙකක එරර් එක. අන්න පේනව නේද? ඒතර දැන් හොඳට මතක තියාගන්න ඕනේ සමහර වෙලාවට මේ වගේ වෙලාවලදී මෙන්න මේ විදිහට ඒ අදාළ තැන වෙන්න බෑ. අදාළ තැන නොවෙන්න පුළුවන් පෙන්වන්නේ. ඒ හින්දා හොඳට සාමාන්‍යයෙන් පොඩක් කල්පනාවෙන් සමහර වෙලාවට ඔන්න වගේ එරර්ස් පෙන්වන්නත් පුළුවන්. ඒතර ඔයගලන්ට පුළුවන් නම් මෙන්න මේ එරර් එක නිකන් කියවලා තේරුම් ගන්න බලන්න. සමහරවිට එහෙම බැරි නම් කමක් නැහැ. ඔයගලන්ට පුළුවන් පොඩ්ඩක් මේ රීඩ් කෝඩ් එක කියවලා මොනවාද එරර්ස් කියලා බලා ගන්න. දැන් බලමු. දැන් මම ආයෙ එරර් එක හැදුවා. හරි. එතකොට හරි. ඔන්න දැන් වැඩ කරනවා. දැන් මම මේ කෝඩ් එක කියලා දෙන ගමන් කිව්වේ. දැන් අපි මේකට ආවේ අර මං ගිහුව කෝඩ්ස් මේ Arduino වල case sensitive language එක කියපු හින්දා. ඒ කියන්නේ ඔයගොල්ලෝ මෙතන මේ වගේ තියෙන කීවර්ඩ් අනිවාර්යයෙන්ම ඒ විදිහටම ටයිප් කරන්න ඕනේ. ඒතර ඔයගොල්ලෝ මෙතන m එක සිම්පල්ස් ටයිප් කළා හරියන්නේ නැහැ. මොකද මේ case sensitive code එක. දැන් ඒතර අනිවාර්යයෙන් මේ කැපිටල් වෙන්න ඕනේ. ඒතර ඔයගොල්ලන්ට variable වගේ දේවල් නම් කැමති විදිහට ටයිප් කරන්න පුළුවන්. ඒතර මෙතන බටන් තියෙනවා නම් ඔතන මෙතන කැපිටල් ටයිප් කරන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ ඒ වගේ මතක තියාගන්න ඕනේ මෙතන කැපිටල් නම් මෙතන සිම්පල් තියෙන්නත් බෑ. ඒතර මේකත් අනිවාර්යයෙන්ම කැපිටල් තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි බටන් පින් දෙක හදාගත්තා. ඊට පස්සේ මෙන්න මෙතන බටන් ස්ටේට් කියලා එකක් බටන් ස්ටේට් කියලා වේරියබල් එකක් හදාගෙන ඒ බිඳුවට සමාන කරා. ඊට පස්සේ පින් මෝඩ් එකනොත් අපි දන්නවා අපි පාවිච්චි කරන එක LED එක අවුට්පුට් එක කියලා දැම්මා. ඊට පස්සේ බටන් පින් එක මම දැම්මා. ඒක ඉන්පුට් එක. හරිනේ බටන් එක කියන්නේ අපි විධානය දෙන එකනේ. ඒක ඉන්පුට් එකනේ. ඊට පස්සේ මම මෙතන දාලා දෙනවා බටන් ස්ටේට්. බටන් ස්ටේට් කියන්නේ මොකද්ද? බිඳුව. බටන් ස්ටේට් සමානයිලු ඩිජිටල් රීඩ් බටන් පින්. මොකද්ද මේ ඩිජිටල් මේ කතාවෙන් කියන්නේ? මේ කතාවෙන් කියන්නේ බලන්න මම මෙතන දාලා දිනවා ඩිජිටල් රීඩ් කියලා. දැන් ඔයගලන්ට මතක නම් මම මොන පින් එකද මොන පැත්තේ පින් එකද යූස් කරේ? ඇනලොග් ඉන් පැත්තේ පින් එකද ඩිජිටල් පින් එකද? මම යූස් කරලා තියෙන ඩිජිටල් පින් එක. මොකද්ද දෙවෙනි පින් එක? හරිනේ මේ බටන් පින් එක දෙක. හරි මම ඒ හින්දා මොන ඩිජිටල් පින් එක යූස් කරපු හින්දා මම ඩිජිටල් කියලා දැම්මා. දැන් මොකද්ද මේ රීඩ් කියලා? අපි රයිට් එක නම් දන්නවා මේ. මොකද්ද? data අපි ඒක එළියට අවුට්පුට් එකක් වගේ දෙනවා නම් තමයි අපි මේ රයිට් කතාව කිව්වේ. ඒතර මොකද්ද මේ රීඩ් කියන්නේ? රීඩ් කියන අපි සාමාන්‍යයෙන් අපි දන්නවා රීඩ් කියන මොකද්ද කියවන්න. එතකොට මේකෙන් කියන්නේ කියවන්න කියන එක. ඒතර මේ කියන්නේ ඩිජිටල් රීඩ්. ඊට පස්සේ මම මෙතන දාලා දෙනවා වරහන් ඇතුලේ බටන් පින්. දෙවෙනි දැන් මේක මම කියන්නේ දැන් මෙතන සමේ මේ වැලියු එකනේ දැන් මෙතනට කියලා දෙක කියලා මොනවම තිබ්බත් හරි නැත්තම් එහෙම තියන්න ඕනේ නැහැ. මොකද අපි දැන් මෙතන වේරියබල් එක හදාගෙන තින්නේ. එතකොට මේකෙදි කියන්නේ දෙවෙනි බටන් එකේ
එන වැලියු එක රීඩ් කරන්න කියලා තමයි මේ ලියලා තින්නේ. එතකොට ඔයාට ඕනම පින් එක ඩිජිටල් රීඩ් කරගන්න ඕන. ඒ කියන්නේ බටන් එකේ වැලියු එක කියව ගන්න ඕන. මෙන්න මේක තමයි ලියන්න ඕනේ. එතකොට මේකෙන් කරන්නේ ඩිජිටල් රීඩ් බටන් පින්. එතකොට බටන් පින් එකෙන් එන ඩිජිටල් වැලියු එක කියවන්නේ කියලා තමයි කියන්නේ. එතකොට මම ඔයගොල්ලෝ මතක නෑ අර එදා කියලා දුන්නා ඩිජිටලුයි ඇනලොගුයි නිකන් සරලව මං කිව්වා එහෙම දෙකක් තියෙනවා කියලා. ඩිජිටල් කියන්නේ එක බිඳුව. එතකොට ඒ කියන්නේ එතකොට ඔයගොල්ලන්ට ඕන නම් තව වැඩි විස්තර වගේ මොන හරි දැනගන්න ඕන නම් නිකන් ඔකුවට ඕනේ නැහැ. ඔයගොල්ලන්ට ඕන නම් අපිට ඉන්ටර්නෙට් එකේ වුණත් පොඩ්ඩක් මේ වගේ තොරතුරු තව හොයාගන්න පුළුවන්. එතකොට දැන් මං කිව්වනේ මේ ඩිජිටල් කියන්නේ හැමතිස්සෙම එක බිඳුව කියලා. අන්න එන වැලියු එක කියවන්නේ කියලා තමයි මේ කියන්නේ. මොකද්ද? ඩිජිටල් රීඩ්. වැලියු ඩිජිටල් රීඩ් බටන් පින්. ඒතර ඔය බටන් පින් කියන මත දෙක. දෙවෙනි පින් එකෙන් එන වැලියු එක ඩිජිටල් වැලියු එක කියවන්න. අන්න එක තමයි මම ලියලා තියෙන්නේ. එතකොට මම ආයෙ දාලා දෙනවා සමානයි බටන් ස්ටේට්ලු. මොකද්ද මෙතනින් දාලා තියෙන්නේ? ඒ කියන්නේ මෙන්න මෙතන එන වැලියු එක කියවලා මෙන්න මෙතන බටන් ස්ටේට් එකට සමාන කරන්න. හිතන්නකෝ දැන් ඩිජිටල් රීඩ් කළා. දැන් මං කියනවා ඩිජිටල් පැත්තෙන් එන්නේ හැමදෙස්සම එක බිංදුව විතරයි කියලා. වෙන කිසිම වැලියු එකක් නැහැ කියලා. දැන් ඩිජිටල් පැත්තේ රීඩ් කළා වැලියු එක ආව 1. එහෙනම් මේ බටන් ස්ටේට් එකේ වැලියු එක කීයද? දැන් මේ පැත්තේ තන මේ පැත්තෙන් ආව 1යි. එහෙනම් මේ බටන් ස්ටේට් එකේ වැලියු එකත් කිත ඒත් 1යි. එයි මෙතන මේ දාලා තියෙන සමාන කරන්න කියලා. අන්න දැක්කද? එතකොට මේකෙන් කරන්නේ සමාන කරන්න කියලා දාලා තියෙනවා. එතන මේ පැත්තේ එන වැලියු එක මොකද්ද? ඒක තමයි මේ පැත්තට සමාන කරන්නේ. දැන් හිතන්න මේ පැත්තෙන් වැලියු එකක් එන්නේ නැහැ කියලා. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? අන්න ඒ හින්දා තමයි මෙන්න මෙතන අපි දාලා තින්නේ මේ int එකෙන් මම ඩිෆයින් කරලා තියෙන්නේ. බටන් ස්ටේට් එක සමානයි බිංදුව. ඒ කියන්නේ මෙන්න මේ වෙලාවේදී මොන හරි වැලියු එකක් එන්නේ නැහැ කියන්නේ ඒ හැම වෙලාවෙම තියෙන්න ඕනේ මොකද්ද? බිංදුව. හිතන්නකෝ දැන් මෙන්න මේක රීඩ් කළා එයා වැලියු එකක් ගත්ත කියලා බිංදුව. එහෙනම් ආයෙ මෙතන බිංදුව ආදේශ වෙනවා. හිතන්නකෝ මෙයාට මේක රීඩ් කළා වැලියු එකක් ගන්න බෑ. එහෙනම් මොකද්ද වෙන්නේ? ඒ හැමතිස්සෙම මෙන්න මෙතන අපි දාලා තියෙන වැලියු එක තමයි එන්නේ. ඒතර මෙතන හැමතිස්සෙම ඩිෆෝල්ට් වැලියු එක. ඊයේද බිංදුව. දැන් ඔයාලට තේරෙන්නේ මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ මම මෙතන ආයෙ දාලා තිනවා බලන්න බටන් ස්ටේට් සමානයි 6. මොකද්ද මේ කතාව? දැන් ඔයගොල්ලෝ දන්නව නේද? දැන් ඔයගොල්ලන්ට මතකද දන්නේ මම කලින් දවසේ කරා. එතකොට හැමතිස්සෙම ඩිජිටල් කියන්නේ එක බිංදුව කියලානේ. එතකොට එක බිංදුව කියන්නේ මොකද්ද? කරන්ට් එක ඇත සහ නැත. ඒතර ඕකමනේ දැන් ඔය ඩිජිටල් කියන්නේ. අපි දැන් කම්පියුටර් එක යූස් කරලා ටීවී එක අපි යූස් කරත් අපි යූස් කරන්නේ ඩිජිටල් විදිහටනේ අපි යූස් කරන්නේ. එතකොට ඒකෙදි තියෙන අවස්ථා දෙකයි. එක සහ බිංදුව. ඒතර ඔයගොල්ලන්ට තව ඉස්සරහට IT වගේ යනවනම් ඔයගොල්ලෝ දන්නවා දැන් හැම කම්පියුටරෙම අපි යූස් කරන්නේ එක බිංදුව කියන concept එක. ඒක තමයි අපි යූස් කරන්නේ. ඒතර මේක බයිනරි වැලියුස් තමයි අපි යූස් කරන්නේ. ඒතර ඒකේ තියෙන්නේ එක බිංදුව කියන වැලියු එක විතරයි. එතකොට මේකේ මේ එක බිංදුව කියන්නේ high. බිංදුව කියන්නේ low. ඒතර ඔන්නෝක තමයි ඔය high low කියලා දාන්නේ. ඒතර ඔයගොල්ලන්ට ඕන නම් මෙතන high වෙනකොට බිංදුව දාන්නත් පුළුවන්. ඕනනම් එක දාන්නත් පුළුවන්. ඒතර මේකෙදි කියන්නේ මොකද්ද බලමුකෝ. ඒතර මේ බටන් ස්ටේට් ඒතර මේ if එකෙන් මොකද්ද කරන්නේ? මම මේක කියලා දෙන්න යන්නම් මෙතනට. දැන් මේක මම කෝඩ් එක රන් කරනවා. දැන් ලයිට් එක පත් වෙනවද? නැහැ. ඒතර මම මේක පොඩ්ඩක් ඉන්න. මම තව පොඩ්ඩක් මේක පොඩ්ඩක් හරි දැන් ලයිට් එක පත් වෙනවද නැහැ. දැන් මම මේක ඔබනවා. ඔන්න එතකොට පත් වෙන්නෙත් නැහැ. ඇයි ඒ පත් වෙන්නේ නැත්තේ? පත් වෙන්න බෑනේ ඉතින්. කොහේ පත් වෙන්නේ නැත? මේ මම මෙතන දෙන්න ඕන 8 වෙනි පින් එකනේ. එහෙනම් මම මේ කෝඩ් එකේ දාලා තියෙන මේ කලින් සෙට් කරලා තිබ්බේ 9 වෙනියට. දැන් බලමු මේක ඔබලා. අන්න දැන් පත් වෙනවා. දැන් මේ බටන් එක බොපු නැති අවස්ථාවේ. බටන් එක බොපු නැති අවස්ථාවේ එහෙනම් මොකද්ද? බිංදුව. බටන් එක බුවාම 1. ඒතර ඕක තමයි යන්නේ. එතකොට බටන් එක ඔබලා නැහැ. බටන් එක ඔබලා නැහැ කියන්නේ මොකද්ද? බිංදුව. ඒ කියන්නේ low. බටන් එක ඔබලා නැහැ කියන්නේ low. එතකොට බටන් එක බුව කියන්නේ මොකද්ද? high. ඒ කියන්නේ 1. ඔන්න ඔය concept ඔන්න ඕක තමයි අපි use කරන්නේ මෙන්න මෙතන. ඒතර මම මේ if එකෙන් කරන්නේ අපි මේවට කියන්නේ condition. ඒතර ඔයගොල්ලෝ නිකන් අද මේ පාඩමේ නිකන් ලොකුවට මේක තේරෙන්නේ නැති වෙයි. හැබැයි තව ඉස්සරහට යද්දී උරන් තේරෙයි මම මේ අපි තව දවස් සෙන්සස් ගැන කියලා දෙද්දී මොකද්ද මේ concept එක කියලා දැන් අත අලුතෙන්ම join වෙන අයට මේක ලොකුවටම තේරෙන්නේ නැති වෙයි.
හරි. දැන් මේක මම දාලා තින්නේ දැන් මෙතන මම සමාන ලකුණු දෙකකුත් තමයි දාලා තින්නේ. දැන් හැබැයි මේ වගේ තැන්වල එක සමාන ලකුණ. අපි බලමු ඒකට හේතුව මොකක්ද කියලා. දැන් මෙතනත් මේ එක සමාන ලකුණයි දාලා තියෙන්නේ. හැබැයි මේකේ තමයි සමාන ලකුණු දෙකක් දාලා තියෙන්නේ. දැන් මං කියවනේ මෙතන මං අපි හැමතිස්සෙම ගන්න එක බිඳුව කියලා. හයි වෙනුවට මං ඒ වෙනුවට එක බිඳුව කියලාම දාන්න. නැත්නම් උරන්න පොඩ්ඩක් පැටලෙනවා. හරි. හරි දැන් ඔන්න මේක රන් වෙනවා. දැන් මම මෙහෙම බටන් එක ඔබන්නේ නැති අවස්ථාව. ඔබන්නේ නැහැ කියන්නේ මම මොකද්ද? ඔබන්නේ නැහැ කියන්නේ බිඳුවයි කියලා මං කිව්වේ. ඔබන්නේ නැහැ කියන්නේ බිඳුවයි. ඔබනවා කියන්නේ එකයි. මුලින්ම වෙන්නේ මේ අපි මෙයාට කියන්නේ කන්ඩිෂන්. if else කන්ඩිෂන් කියලා. කන්ඩිෂන් කියන්නේ අපි ඉස්සෙල්ලම දැන් මේක ස්ටෙප් බයි ස්ටෙප් නරන්නේ. දැන් මෙහෙම රන් වෙනවා. මේ ස්ටෙප් එකත් රන් වෙනවා. ස්ටෙප් එකත් රන් වෙලා දැන් මෙයා බලනවා ඩිජිටල් රීඩ් එකේ වැලියු එක කීයද. දැන් මේක ඔබපු නැති අවස්ථාවක් තියෙන. ඔබපු නැති අවස්ථාව මොකද්ද? එහෙනම් මෙන්න මෙතන වැලියු එක තමයි ආදේශ වෙන්නේ. එහෙනම් මෙතන වැලියු එකේද බිඳුවයි. ඊට පස්සේ යනවා මෙන්න මේ if else condition එක ඇතුළට. if else condition එක ඇතුළට ගිහිල්ලා මේ button state එකේ අගය කීයද කියලා බලනවා. දැන් මම කියවනේ දැන් මේ මෙතන අපි දාලා තියෙන අගයම තමයි හැමතිස්සෙම ඉන්නේ කියලා මේ variable එකේ. දැන් button state එක අගය දැන් කීයද? දැන් button එක බල නැහැ. එහෙනම් දැන් මෙතන read කරලා දැන් read කරන්නත් දෙයක්වත් නැහැනේ. value එකකුත් නැහැනේ. රීඩ් කරලා ගත්තත් බිඳුව තමයි තියෙන්නේ. ඒ මොකද මේ බටන් එක මම ඔබලා නැහැනේ. ඒතර වැලියු එක කීයද? බිඳුව. ඒතර මේක මෙතන වැලියු එක මේක රීඩ් කරලා වැලියු එක ගත්ත බිඳුවයි නම් මෙතනත් එන්නේ කීයද? බිඳුවයි. ඊපස්සේ මෙතනට එයා බලනවා. මෙතනත් වැලියු එක කීයද? බිඳුවයි. එයි දැන් මෙතන වැලියු එකනේ මෙතනත් එන්නේ. ඒතර මෙතන වැලියු එක බිඳුවයි නම් මෙයා බලනවා මෙන්න මෙතන සමාන ලකුණු දෙකකුත් තමයි ටයිප් කරලා තියෙනවානේ. මේක එක දෙක කියලා. ඒ කියන්නේ මේ සමාන ලකුණෙන් කරන්නේ හැමතිස්සෙම කම්පෙයාර් කරනවා. මේ පැත්තේ තියෙන වැලියු එකට මේ පැත්තේ එක කම්පෙයාර් කරනවා. දැන් මේ අවස්ථාව මං ගුවන් දැන් මෙතන බටන් ස්ට්‍රේට් එක අගේ බිඳුවයි කියලා. එහෙනම් දැන් මේ පැත්තෙත් අගේ එන්නේ කීයද? බිඳුවයි. එහෙනම් මෙයා බලනවා බිඳුව එකට සමානද? සමානද? නැහැ. එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් වෙන්නේ මෙන්න මේ කන්ඩිෂන් එකේ ක්‍රියාත්මක වෙන්නේ නැතුව මෙන්න මේකට යනවා. මෙන්න මේ කන්ඩිෂන් එක ඇතුළේ තියෙන එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. else කියන්නේ එහෙම නැත්තම් මොකද්ද වෙන්න ඕනේ? ඒ කියන්නේ මෙන්න මේකට අදාළ එක මේකට සමාන නැත්තම් මේ කන්ඩිෂන් එක තමයි රන් වෙන්නේ. මේකෙදි මම මොකද කියලා තියෙන්නේ? digital right LED pin එක low. හරි ඒතර off වෙලා තියෙන්නේ. දැන් මම මේක ඔබනවා. ඉබුවට පස්සේ මොකද වෙන්නේ? ඉබුවට පස්සේ බටන් ස්ටේට් එක ගියේ හොඳ මේ රීඩ් කරලා ගන්නවා. මෙන්න මෙතන රීඩ් කරලා ගන්නවා. කීයද එන්නේ මෙහෙම බටන් එක පුවහම මං ගුවා 1යි කියලා. එහෙනම් මෙතන බටන් ස්ටේට් එක ගියත් කීයද? 1යි. ඊට පස්සේ නම් මෙන්න මේ if else condition එක ඇතුළේ මෙන්න මෙතනට තමයි යන්නේ. ඊට පස්සේ මෙයා බලන button state එක ගියේ කීයද? 1යි. එතකොට මෙතන දාලා තියෙන 1යි. එක එකට සමානද? ඔව්. අන්න එහෙනම් මොකද කරන්නේ? මෙන්න මේ LED light එක මෙන්න මේක ඇතුළේ තියෙන එක වැඩ කරනවා. එතකොට මොකද මම මේක දාලා තියෙන LED light එක high වෙන්න. ඊට පස්සේ else එකට යන්න ඕනද නැහැ? else එකට යන්න ඕනේ නැහැ. ඇයි මොකද මේ condition එකේදී මේක සම්පූර්ණ වෙනවා නම් ආ else එකට ගිහිල්ලා ඒක ක්‍රියාත්මක කරන්න දෙයක් නැහැ. ආයි ඒක ලූප් එකක් විතර මේක කරගෙන. හැබැයි මේකට යන්න දෙයක් නැහැ. මේක ස්කිප් වෙනවා. මේකට ස්කිප් වෙන හේතුව වෙන මොකුත් නෙවෙයි. ඇයි දැන් මේක සම්පූර්ණ වුණානේ. ඔන්න ඔය කතාව තමයි තියෙන්නේ. ඒතර මේක අද ඔයගොල්ලන්ට සමහර ලොකුට තේරෙන්නේ නැති වෙයි. සමහර අයට තේරෙයි, සමහර අයට නොතේරෙන්න පුළුවන්. ඒතකොට ඒ නොතේරුණා කියලා බය වෙන්න එපා. ඒතර මේකේ සරලව වෙන්නේ මෙන්න මේ સિદ્ધාන්තය. ඒතකොට මම අද මේක කියලා දුන්නේ දැන් මං කියවනේ පුෂ් බටන් කෝඩ් එකත් මං දාලා තිබ්බනේ. ඒතකොට මේකේ ඔයගොල්ලන්ට තේරෙනවා දැන් මේක අපි ටිකක් කරගෙන මේක කරගෙන යද්දි සමහරවිට පොඩ්ඩක් නොතේරෙන ගතියක් තේරෙන්නේ නැති ගතියක් තියෙන්න පුළුවන්. ඒ හින්දා ඒක ගැන බය වෙන්න එපා. තව ඉස්සරහට අපි ප්‍රැක්ටිකල් කරගෙන යද්දි ඕගොල්ලන්ට තේරෙනවා මම මේ කිව්ව කතාව මොකක්ද කියලා. දැන් මම මේකට පොඩි වෙනස්කම් ටිකක් කරනවා. මොනවද බලමු මම කරන්නේ. මම මෙතන එක වෙනුවට බිඳුව දානවා. දැන් බලමු මොකක් වෙයිද කියලා. අන්න පත් වෙලාම දින බලමු මොකද වෙන්නේ කියලා. අන්න එතකොට තමයි මේක ඕෆ් වෙන්නේ. ඇයි මෙහෙම වෙන්නේ? ඒකට හේතුව තමයි මුලින්ම කරන්නේ මෙන්න මෙයා මේ වැලියු එක රීඩ් කරනවානේ. රීඩ් කළා දැන් මං ගොන බටන් එක බුම් නැති අවස්ථාව බිඳුවයි කියලා. මෙයා රීඩ් කරන මේ වැලියු එක. එහෙනම් කීයද? මෙතන ගියේනේ බිඳුවයි. එහෙනම් මෙතනත් අගේ කීයද? බිඳුවයි. එතකොට යනවා අපි පළවෙනිම මේ if else එකේ මේ if කියන කන්ඩිෂන් එක ඇතුළට. ඒකට ගිහිල්ලා ඒක බලන දැන් මෙතන වැලියු එකත් බිඳුවයි නම් මෙතනත් බිඳුවයිනේ. බිඳුවට සමානද? ඔව් සමාන. එහෙනම් මොකද්ද මෙන්න මේක ඇතුළේ තියෙන එක රන් කරනවා. මොකද්ද ඒක ඇතුළේ තියෙන්නේ? digital right LED pin එක high වෙනවා. හරිනේ. ඒකනේ මේ උනේ. ඊට පස්සේ else එකට යන්න ඕනේ නැහැනේ. ඒ දැන් මේක වැඩ කරානේ. එහෙනම් else එකට condition එකට යන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? මේක ගියට පස්සේ ආයෙත් මේක step by loop වෙනවා. ඕක තමයි මේ වෙන්නේ. දැන් මම මෙතන ආයි
නෑ මෙතන මං ආයි 0 දාලා මෙතන ලෝ දානවා. මෙතන දැන් අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. දැන් මේකේ දැන් ආයි අර පරණ විදිහට වෙලා. ඒතර මම මොකක්ද වෙනස් කරේ? දැන් බලමු මේකේ උඩට ගිහලා මොකක්ද වෙන්නේ කියලා. දැන් normal තීද්දි කීයද value එක? දැන් මං කෝ බටන් එක බොම නැති වෙලා value එක read කරලා ගත්තාම බිඳුව මේ ආපු බිඳුව මෙන්න මෙතෙන්ට සමාන කරනවා. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට යනවා. මේ value එක මෙතෙන්ට යනවා. දෙවෙනි step එකට අනුතර මේ මොකද්ද බිඳුවට සමානයිද? ඔව්. එහෙනම් මම මොකද දෙන්නේ? LED light එක low. ඒ කියන්නේ LED light එක පත්තු වෙන්නේ නැහැ. හරිනේ ඉතින්. පත්තු වෙන්නේ නැහැ. එතකොට දැන් මම මේක ඔබනවා. ඒ බුහම මොකද්ද? අන්න. එතකොට digital read එකේ value එක කීයද? අගේ එක වෙනවා. එක සමානද එක ආදේශ වෙනවා මෙන්න මෙතෙන්ට. ඒ සමාන ලකුණු දාලා තියෙන්නේ. ඒ හින්දා මෙතන අනාගේ මොකක් වුණත් මේකට ආදේශ වෙනවා. එතකොට button state එකගේ එකයි. ඊට පස්සේ මේකට යනවා. මේකෙදි මම මොකද දෙන්නේ? එක සමානද බිඳුවට වඩා නෑ. එහෙනම් මේ ක්‍රියාත්මක වෙනවද? නෑ. එහෙනම් මොකද යන්නේ? මේ else කියන එකට තමයි දෙවෙනි පාර හැමතිස්සෙම යන්නේ. මේකෙදි මං කියලා තියෙනවා මොකද්ද? LED light එක high වෙන්න කියලා. අන්න දැක්කනේ. high light එක high වුණාද ඔබලා තියෙන වෙලාවට. හරිනේ. මේකට වැඩ කරන්නේ නැහැ. මොකද එක අසම් දැන් මෙතන අගේ එක ආවම මෙතන බිඳුව අසමාන එන හැමතිස්සෙම එන else එකට. දැක්කනේ මේ කරපු එක බාන්න මං එක තැන් වලින් වෙනස් කරලා ඔයගොල්ලන්ට පෙන්නපු හැටි. එතකොට මේක නිකන් පොඩි පුෂ් බටන් කෝඩයක් වුණාට මේක අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට බලන්න මම මෙතන අර කිව්ව කතාව මොකක්ද කියලා. දැන් මම මෙතන කොන්ස්ටන්ට් දානවා. බලමු මොකද වෙන්නේ කියලා අපි කොන්ස්ටන්ට් දාලා බලමු. දැන් මම විතර කොන්ස්ටන්ට් දාලා රන් කරලා බලමු. අන්න දැක්කද? එකපාරට ලොකු එරර් එකක් පෙන්නවා මේ. අන්න දැක්ක දැන් උරට තේරෙනව නේද මං ගුවා මේ කොන්ස්ටන්ට් කියලා දැම්මම මොකද වෙන්නේ මේ වැලියු එකේ අගේ කොයි වෙලාවකත් වෙනස් වෙන්න බෑ. ඒතර මේ වගේ දේවල් වලදී මේ වගේ වෙනස් වෙන තැන් වලදී අපිට කොන්ස්ටන්ට් කියන එක යූස් කරන්න බෑ. දැන් අපි කොන්ස්ටන්ට් එක මාරු කරලා ඩිලීට් කරලා බලමු. අන්න දැන් ඒක වැඩ කරනවා. එතකොට අපි ගොඩක් වෙලාවට මේ කොන්ස්ටන්ට් කියන එක අපි යූස් කරන්නේ මේ මෙන්න මේ විදිහට ඒ කියන්නේ වෙනස් නොවන තැන්වල ඒ කියන්නේ ගොඩාක් වෙලාවට අපි යූස් කරන්නේ මෙන්න මේ වගේ පින් වල වැලියු ඩිෆයින් කරන තමයි යූස් කරන්නේ. පින් එක කියන්නේ Arduino board එකේ පින් එක මේ නැතු මේ දැන් මේ වගේ අවස්ථාවලදී මේ බිඳුව වගේ මොකද වෙනස් වෙන්න පුළුවන් මේ බටන් ස්ටේට් එකේ දැක්කම අපි ඔබනකොට එක වෙනවා බිඳුව වෙන. අන්න ඒ වගේ වෙලාවට අපිට ඒක දාන්න බෑ. දැන් ඔන්න තේරෙනව නේද? කොන්ස්ටන්ට් කියන එකෙත් පොඩි අයිඩියා එකක් තියෙනව නේද මොකද්ද ගන්න කියලා. අපි දැන් බලමු ඊළඟට අපේ දෙවෙනි කෝඩ් එක මොකක්ද කියලා. දෙවෙනි කෝඩ් එක තමයි analog read. බලන්න මම අර කලින් කෝඩ් එකේ වගේම මෙන්න මේකේ variable එකක් හදාගත්තා. මොකද්ද මේ constant int sensor pin එක A0 කියලා දීලා තිනවා. ඇයි මම A0 කියලා දුන්නේ? මම use කරලා තියෙන්නේ මොකද්ද? sense analog පැත්තේ pin එක. ඒතර ඒකේ pin එක මොකද්ද? A0. ඒ හින්දා මම මෙතන type කළාම A0 කියලා දාගත්තා. ඊට පස්සේ මම මෙතන int sensor value බිංදුව. මොකක්ද ඒ කියලා තියෙන්නේ? ඔයාලට මතකද දන්නේ අපි මේ push button එක කරා මේ button state එක බිංදුව. ඒතර මොකක්ද default මේ sensor value කියන එකේ අගය කීයද? බිංදුවෙන් තමයි බිංදුව කියලා තමයි අරන් තියෙන්නේ. ඊට පස්සේ බලන්න මේ අලුත් එකක් ඇවිල්ලා serial.begin 9600. මොකක්ද මේ කියන්නේ? ඔයාලට මතකද දැන් මම ඔයගලන්ට මෙන්න මේක run කරාම මෙන්න මෙතන value එකක් පේනවා. මේ ලොකු value එකක් පේනවා බිංදුව ඉඳන්. මොකක්ද මේකට කියන්නේ? මේකට කියන්නේ serial monitor එක කියලා. ඒ serial monitor කියන්නේ අපේ Arduino board එක කම්පියුටර් කනෙක්ට් කරාම serial communication එකක් එනවා. ඒ කියන්නේ Arduino board එකේ තියෙන ඒ කියන්නේ අපි මොනවා හරි sensor වගේක් අපේ Arduino board එකට කනෙක්ට් කරලා ඒකේ data ඒකේ වෙන values අපිට බලා ගන්න පුළුවන් මේ serial monitor එකෙන්. ඒතර අපි මේකට කියන්නේ serial monitor තියෙනවා. ඒතර මොකද 9600 කියලා දාලා තියෙන්නේ. BI මන් දාලා තියෙන serial.begin 9600 කියන්නේ begin කියන පටන් ගන්න 9600 කියන්නේ මොකද්ද? 9600 කියන්නේ තප්පරයට කොච්චර ඒ කියන්නේ තප්පරයට 9000 ඒ කියන්නේ bit 9600 ස්පීඩ් එකකින් තමයි මේ data transfer වෙන්නේ කියලා මම දාලා දෙන්නේ. එතකොට මේකට අපි කියන්නේ bit rate එක කියලා. ඒ කියන්නේ තප්පරයට කොච්චර bit transfer වෙනවද? ඒතර මේකේ මම දාලා තියෙන්නේ 9600 ස්පීඩ් එකෙන් transfer වෙන්නේ කියලා. ඒතර මේක අපිට හිතන ගණන් type කරන්න බෑ. ඒක value જાති තියෙනවා. ඒතර ඒක ඕගොල්ලන්ට තව ඉස්සරහට යද්දි බලා ගන්න පුළුවන් මොනවාද තියෙන values කියලා.
ඊට පස්සේ මම මොකද මේ void loop ඇතුලේ මම ලියලා දෙන්නේ කියලා. මම මේකේ දාලා දෙනවා sensor value සමානයි analog read. ඉතින් ඔයගොල්ලන්ට පේනද මේකේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා කියලා. දැන් අපි මේක කරන්නේ දැන් මේ බලන්න මෙතන මේ analog read දෙකක් තමයි තියෙන්නේ. අපි කලින් මතකද අපි use කරා digital read මේ. හැබැයි pin mode කියලා කතාවක් මේකේ නෑනේ. ඇයි ඒ? ඔයගොල්ලන් නිකන් හිතුන්නේ නැද්ද ඇයි මේකට pin mode කියන එක දැම්මේ නැත්තේ කියලා? හැබැයි මේ digital පැත්ත use කරන ඒවට අපි දාලා තින්නේ මේක input මේක output. ඇයි ඒ මේකට දැම්මේ නැත්තේ? ඕගොල්ලන්ට මතකද මං කිව්වා Arduino board එකේ අපි analog පැත්තට අපි දෙන්නේ මේකෙම type කරලා දිනවනේ. මේ analog input විතරයි කියලා analog පැත්තට දෙන්නේ. අන්න ඒ හින්දා තමා මෙතන pin mode එකක් දාලා නැත්තේ. ඔයගොල්ලන්ට pin mode එකක් දාන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඉතින් දාන්න ඕන නැත්නම් දාන්න ඕනෙත් නැහනේ. ඉතින් මම pin mode කියන එක දාලා නැත්තේ මේක input output නෙවෙයි input විතරයි දෙන්නේ. output කතාවක් නැහැ. ඒ හින්දා තමයි pin mode එකක් දාලා නැත්තේ. ඊට පස්සේ මම මෙතන අර කලින් වගේ මම ලියලා දෙනවා sensor value analog read කරනු sensor pin එක. මොකද්ද මේ කතාව? මේකෙදි හැබැයි මම දාලා කලින් එකේදී අපිට මතකද දන්නෙත් නෑ අපි කලින් එකේ මේ කරේ මොකද්ද මේ digital read කරා button pin එකේ value එක. මේකේ මම දාලා දිනවා sensor pin එකේ value එක analog read කරන්න. ඒතර මෙතන ඔයගොල්ලන්ට මතකද දැන් මේ sensor pin එක කොට කැමැති pin එකක් දාගන්න පුළුවන්. මම ගෝනේ variable වාගේ නම් වුණත් මේක type කරගන්න පුළුවන් කියලා. එතකොට මෙතන sensor pin එක ඕන එකක් දාන්න පුළුවන්. ඒතර මේකේ වෙන්නේ එතන මේ sensor මේකේ වෙන්නේ මේ A බිඳුව කියන එක මෙතනට ආදේශ වෙනවා. එතන මෙතනත් A බිඳුව වෙනවා. ඒ කියන්නේ pin එකේ නම්බරය තමයි එන්නේ. ඒ pin එකේ එන නම්බරේ එන value එක read කරන්න කියන්නේ එතනින් value එක read කරන්න කියලා තමයි එන්නේ. මේකේ දාලා තියෙන්නේ. එතන මොකද්ද මේ නිකන් read නෙමෙයි. analog read. දැන් ඕගොල්ලන්ට මතකද දැන් මේ බන් analog read කරාම මොකද්ද මේකේ වාසිය තියෙන මේ කෝඩ් එක රන් කරලා බලමුකෝ. මොකද වෙන්නේ වැලියු එක නිකන් වැලියු එකක් එනව නේද? දැන් මම මේක මෙහෙම මීටරේ මෙහෙම කරකවද්දී බලන්න බිංදුව වෙනවා 143 හෝම වෙලා මේ උපරිමගේ තමයි 1023. ඒතර මේකෙන් අපිට ගන්න බල උපරිම වැලියු එක 1023. අවම වැලියු එක බිංදුව තමයි එන්නේ. එතකොට බලන්න මම මෙතනින් දාලා තිනවා මොකද්ද මේ දාලා serial.print analog value. මොකද්ද මේ කතාව? මම මෙතන මම මගේ නම ටයිප් කරනවා. කොහොමද බලමු වෙන්නේ ඇත්තටම. අන්න මගේ නමත් එක්ක print වෙනවා. ආයෙ මම මෙතන සමානයි කියලා ටයිප් කරනවා. අන්න දැක්කද මොකද වෙන්නේ? මගේ නමත් එක්ක value එක print වෙනවා. අන්න දැක්කද මගේ නමත් එක්ක value එක print වෙනවා. ඒ කියන්නේ මම මෙතන C දැන් මේ value එක print කරලා තියෙන අපි හිතන මේකට කියන print කරනවා කියලා. එතකොට මම මොකද්ද print කරන්නේ serial value එක. serial mount එකේ value එක තමයි print කරන්නේ. ඒතර මම මෙතන දානවා serial.print print කියන print කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන මම type කරලා තියෙනවා මොන හරි එකක් මේ ඔයාලට පේනවනේ. මේ ඉන්වර්ටර්ස් කමාය ඇතුළේ type කරලා දින අන්න ඉන්වර්ටර්ස් කමාය ඇතුළේ මොනවා හරි දෙයක් අපි print වෙන්න කියලා දැම්මොත් ඒ ඉන්වර්ටර්ස් කමාය ඇතුළේ type කරලා තියෙන දේ තමයි print වෙන්නේ. දැන් ඔයාලට පේනවනේ. මෙතන මම මගේ නම type කරොත් ඒක ඇතුළේ තියෙන එක තමයි type වෙන්නේ. ඊට පස්සේ බලන්න ආයි මල් දාලා serial.print ln කතාවක් දාලා දෙනවා. මේකේ print දාලා දෙනවා මේක ln. ln කතාව අයින් කරලා run කරන්නම්කෝ. අන්න මොකක්ද ඒ වෙන්නේ? මෙන්න මේ පාර අර පැත්තට print වෙනවා. ඔය මොකක්ද උනේ? print වුණා අර පැත්තට. එතන මොකද්ද මේ print එකෙන් කරන්නේ? මේ serial.print ln කියලා දැම්මොත් වෙන්නේ අලුත් line එකක් එන්නේ. මේ ln කියන හැමතිස්සෙම නව අලුත් line එකකින් පටන් ගන්න. මම ওই කතාව මේකට කියනවා. මම දෙකටම line දැම්ම. දැන් බලමු මොකක්ද වෙන්නේ කියලා ඉස්සර මම මේ clear කරගන්නම්කෝ. අන්න දෙකම මොකක්ද වෙන්නේ අලුත් line එක print වෙනවා. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මෙන්න මෙතන ln දාන එකේ ln නොදා type කරන ඒ කියන්නේ ln නොදාන එකේ ln දාන එකේ තේරුම. ඒතර මෙතන දැම්මහම ln නොදාලා serial print මොන හරි ලිව්වොත් ඒ දිගට තමයි print වෙන්නේ. ඒතර මෙතන ln දාපු හින්දා දැක්කනේ මොකද උනේ කියලා. ඕක ඔයගොල්ලෝ වෙනස් කර බලන්න. දැන් එතන මට තව එකක් type කරගන්න ඕනේ.
ටයිප් කරලා බලමුකෝ මගේ අනිත් තන සමාන ලකුණු අයින් කරනවා. අපි දැන් මේක බලමු කරලා බලමු මොනවද වෙන්නේ කියලා. හැබැයි මෙතන මෙතනත් print එක මෙතනත් print එක මෙතන විතරයි එල්ලෙන්නේ. ක්ලියර් කරගන්නවා. අන්න මගේ නම ලස්සනට දැන් පේනවා වැලියු එකත් එක්ක. මම මේක බිඳුවටම කරකවනවා. දැන් බිඳුව පේනවා. මං මෙතනට එල්ලෙන් දානවා. දැන් මම මෙතනට එල්ලෙන් දානවා. දැන් බලන්න මොකද වෙන්නේ කියලා අන්න. මේ බිඳුව print වෙන මොකෙන්ද? පල්ලෙහා ලයින් එකේ. දැක්කනේ. මම දැන් මෙතන එල්ලෙන් එක අයින් කරනවා. දැන් බලමු මොකක්ද වෙන්නේ කියලා. මේ විදිහට ඔයගොල්ලොත් කරලා බලන්න එක ඒවා. අන්න වෙනස් විදිහකට පේනවා. දැන් ඔයගොල්ලන්ට තේරෙනව නේද? LN එකෙන් මොකද්ද කරන්නේ? නිව් ලයින් එකක් හැදෙන්න කියලා තමයි කියන්නේ. ඒතර මේ මොකද්ද මේ මම මේ ඉන්වර්ටර්ස් කම ඇතුලේ ටයිප් කරාම මොකද වෙන්නේ? ඒ ඇතුලේ ටයිප් කරලා තියෙන දා print වෙන්නේ. හරි දැන් බලන්න මම මේකේ ලියලා තියෙන දෙකම දේ print වෙන්නේ කියලා තමයි. හැබැයි මම මේකේ මේ ඉන්වර්ටර්ස් කම දාලා නැහැ. එහෙනම් මොකද්ද වෙන්නේ? මම මේකට ඕන ඉන්වර්ටර්ස් කම දාන්නම්කෝ බලන්න මොකද වෙන්නේ කියලා බලමු. අපි ඒකත් බලමුකෝ මොකද වෙන්නේ කියලා දාලා. මෙතන මම එල්ලෙන් දාන්නම්කෝ. නැත්තම් ඒක හරියට පේන්නේ නැහැ. දැන් මොකද්ද වෙන්නේ? කෝ වැලියු එක print වෙන්නේ නැහැ නේ. ඇයි ඒ? අන්න ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඉන්වර්ටර්ස් කම ඇතුලේ මොනවා හරි දෙයක් ඔයගොල්ලෝ ටයිප් කරොත් ඉන්වර්ටර්ස් කම ඇතුලේ ලියලා තියෙන දේ තමයි ටයිප් වෙන්නේ. print වෙන්නේ. දැන් බලන්න මෙන්න මෙතන print වෙනවා. මොකද්ද මේ print වෙන්නේ? මෙතන print වෙන්නේ මෙන්න මේ වැලියු එක මේ පේනව නේද? මම මේකේ පෙන්නන්නකෝ මේ. මෙන්න මෙතන මේ highlight වෙන්නේ මේ. මොකද්ද? මෙන්න මේ වැලියු එක තමයි print වෙන්නේ. ඉතින් මේ වැලියු එක කීයද මේ මෙතන යා රීඩ් කරලා ගන්න වැලියු එක 50 නම් ඒක මෙතනට ආදේශ වෙන ඒ වැලියු එක එහෙම මෙතනට ආදේශ වෙනවා. දැක්ක නේද වෙච්ච වැඩේ. ඊට පස්සේ මොකද්ද මේ ඩිලේ එකක් දාලා දෙන්නේ. මම මේ ඩිලේ එක අයින් කරන්නම්කෝ. මොකද කියලා බලන්න වෙන්නේ. දැන් නිකන් හයියෙන් වගේ යනවා වගේ තේරෙනවනේ ඔය. නිකන් මම මෙතන ඩිලේ එක දාන්න උඩිය වැඩිපුර ඒතර ඔයගොල්ලන්ට තේරෙයි. එතන මන් දාන්නම් 2000ක් වගේ. දැන් පේනව නේද? තුනේ හිමීට තමයි print වෙන්නේ. ඇයි ඒ? ඒක නේද මතකනේ. මුලින්ම වැඩ කරන්නේ මෙන්න step by step නේ වැඩ කරන්නේ. මුලින්ම මේක පට කාලා එයා වැලියු එක රීඩ් කරනවා. රීඩ් කළා දැන් ගන්න දැන් වැලියු එක තියෙන 737. මුලින්ම එයා මෙතෙන්ට යනවා. මේක රීඩ් කරනවා. රීඩ් කළා මේ පැත්ත රීඩ් කරාම වැලියු එක 737 එහෙනම් මෙතෙන්ට ආදේශ වෙනවා. එහෙනම් මේක print වෙනවා. හේෂාන් කියලා print වෙනවා. ඊට පස්සේ මෙතන print වෙනවා. මේකට යනවා. මේක print වෙනවා. ඒක වැලියු එකද 737යි. ඊට පස්සේ මෙතනට යනවා. මෙතන දීලා තියෙන මිලි තප්පර 2000 කියන්නේ තප්පර 2ක් ඉන්නවා. ආයි මොකද වෙන්නේ? ඕක ස්ටෙප් බයි ස්ටෙප් රන් වෙනවා. ඒ හින්දා තමයි ඕක ඔය තප්පර දෙකෙන් දෙකට ලූප් වෙවි වැලියු එක පෙන්නන්නේ. අපිට තේරෙනව නේද? මේ කෝඩ් එකේ ඇනලොග් රීඩ් එක නෙවෙයි අපි ඩිජිටල් රීඩ් එකයි අපි කරන් බලමු අපේ දෙවෙනි දවසේ තියෙන අන්තිම මොකද්ද මේ කරන තියෙන පැට්‍රිකල් එක කියලා. එතකොට දැන් මම ඊළඟට කරන්න යන්නේ LDR එක. ඒ කියන්නේ අපි මේකට LDR එකට කියන්නේ light dependent resistor එකක්. එතකොට මේක වෙන්නේ ආලෝකයේ දැන් මේක අපි සිංහලෙන් කිව්වොත් මේකට කියන්නේ අපි ආලෝකය සංවේදී ප්‍රතිරෝධකයක් කියලා තමයි අපි මේකට සිංහලෙන් කියන්නේ. මේ තියෙන්නේ LDR එක. මේ තියෙන්නේ මෙන්න මේකට තමයි LDR එක කියලා කියන්නේ. එහෙම බලන්න ඔයගොල්ලෝ දැකලා ඇති මේ light තියෙනවා. ඒ light රැට විතරයි on වෙන්නේ. ඊට පස්සේ දවල් වෙදී ඒක ඔටෝමැටිකලි ඕෆ් වෙනවා. ඒක කවුරුත් ඒක on off කරන්න නැහැ. සමහරවිට ඔයගොල්ලෝ දැකලා ඇති කැමරාවලත් මේ වගේ තියෙනවා. එතකොට මේකට අපි යූස් කරන්නේ මෙන්න මේ light dependent. මෙන්න මේ LDR එක කියන එක තමයි අපි මේක යූස් කරන්නේ. එතකොට මේකෙදි වෙන්නේ ප්‍රතිරෝධය වෙනස් වෙද්දී ඒකේ ධාරාව වෙනස් වීමක් තමයි වෙන්නේ. එතකොට එන්නේ හිම තමයි මේක වැඩ කරන්නේ. ඉතින් මේක ලොකු ඉලෙක්ට්‍රොනික පැත්ත ඔයගලන්ට දැන් අපි මේ පාඩමේ කරන්නේ නැති හින්දා ඒක ලොකුවටම තේරුම් ගන්න ඕනේ නැහැ. මොකද්ද දැන් ධාරාව කියන්නේ මොකද්ද? ඊට පස්සේ වෝල්ටේජ් එක කියන්නේ මොකද්ද? ඒ වගේ දේවල් ලොකුවටම මේක ඉගෙන ගන්න ඕනේ නැහැ. අපි දැන් කරන්නේ කෝඩින් නේ. ඉතින් ඕන නිකන් සරලව මේක නිකන් මතක තියාගන්න. හරි අපි දැන් බලමු මේකේ කෝඩ් එක රන් කරලා මොකද්ද වෙන්නේ කියලා. දැන් මම මේ කෝඩ් එක මේකට ටයිප් උත් කරා. දැන් බලමු මොකද්ද වෙන්නේ කියලා මේක රන් කරලා. ඔන්න දැන් මම කෝඩ් එක රන් කරනවා.
කෝඩ් එක රන් කරාට පස්සේ ඔයගලන්ට බලන්න මෙන්න LED ලයිට් එක ඔන් වෙලා තියෙනවා. ඔන්න මම දැන් මම මොකද කරන්න කියලා මේක එහාට මෙහාට කරලා දැන් මේ ක්ලික් කරලා අපිට ඒක ගන්න පුළුවන්. මේ පැත්තෙන් කියන්නේ ආලෝකය තියෙනවා. ඒ කියන්නේ දවල්. මේ පැත්තේ කළු පාට ඩොට් එක කියන්නේ රාත්‍රිය. කියන්නේ කළුවරයි කියන එක තමයි මේකේ කරන්නේ. ඔන්න බලන්න මම මේක එහාට කරද්දි මොකද බලන්න එන්නේ? දැක්කද? ලයිට් එක පත්තු වෙනවා. ආයි මම මේක මෙහාට ලයිට් එක ඕෆ් වෙනවා. ඔන්න ආයි දැන් මම මේක මෙහාටම ගෙනින්න. මොකද එන්නේ? ලයිට් එක පත්තු වෙනවා. ඊට අමතරව මෙන්න මේ සීරියල් මොඩ් එකෙත් බලන්න අගයක් print වෙනවා. ඔන්න දැන් මම මේක මෙහාට යද්දි පේනවද? value එක. ඔන්න දැන් මම මේක මෙහාට ඇදගෙන යනවා. ඔන්න ලයිට් එකත් පත් වුණා, value එකත් අඩු වුණා. අන්න දැක්කද? එතකොට බලමු මේ කෝඩ් එකේ මොකද්ද මේ ලියලා තියෙන්නේ කියලා. ඒතර අපි අර කලින් කරා වගේම තමයි මේක කරන්නේ. ඇනලොග් රීඩ් එකක් තමයි ගන්න. මම මේ කියලා දෙන්නම් කොහොම මොකද්ද මේ කෝඩ් එකෙන් වෙන්නේ කියලා. දැන් අපි දන්නවා මේකෙන් කරන්නේ අපේ variable හදා ගන්නවා කියන එක. ඒතර මම මේකේ තමයි constant in ldr bin. දැන් මම කියනවා මෙතන variable එකට කැමති නමක් දාන්න පුළුවන් කියලා. ඔන්න දැන් මම දාලා තියෙන්නේ ldr bin කියලා. ඒතර මොකද ඒක හඳුනා ගන්න ලේසි වෙන තමයි අපි මේ විදිහට මේ නම දාලා ldr එක කියලා මම දාලා තියෙන්නේ. ඒතර ඔන්න කැමති නමක් ඕන නම් මෙතනින් අර මම කලින් කිව්වා වගේ ටයිප් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම දාලා දෙන ldr bin සමානයිලු a0 එකට. බලමු මොකද්ද? දැන් බලන්න මම මේ එක පින් එකක් කනෙක්ට් කරලා තිනවා. බලන්න මේ LDR එක ගත්තාම එකක් කනෙක්ට් කරලා තිනවා 5 වෝල්ට් වලට. ඊට පස්සේ දෙවෙනි පින් එක රෙසිස්ටර් එකක් කරා ග්‍රවුන්ඩ් කියන රින් එකට කනෙක්ට් කරලා තිනවා. ඊට පස්සේ ආයි ඒකෙන් එකක් අරගෙන මොකද්ද මේ A0 එකට කනෙක්ට් කරලා තිනවා. මොකද්ද මේ මම මේ කරලා තියෙන්නේ? හරි මම මේ මෙතන කරලා තියෙන කතාව මම ඔයගොල්ලන්ට අන්තිමටම පැහැදිලි කරන්නම් මේ සර්කිට් එක ගැන කතා කරද්දී. ඊට කලින් දැන් අපි කෝඩ් එකේ වෙන්නේ මොකද්ද කියලා බලමු. හරි දැන් මම මෙතන දාලා තියෙන්නේ මොකද්ද මේ A0 එකට කනෙක්ට් කරලා තියෙන අපේ පින් එක. මේ LDR එකෙන් එන පින් එක පින්න A0 ට කනෙක්ට් කරලා. හරි එහෙනම් LDR එකේ පින් එක මොකද්ද? A0 පින් එක. ඊට පස්සේ LDD පින් එක 13ට කනෙක්ට් කරලා. බලමු මම 13ට කනෙක්ට් කරලා තියෙන්නේ කියලා. හරි නේද? එකක් ග්‍රවුන්ඩ් එකට මම කිව්වා හැමතිස්සෙම අපි ග්‍රවුන්ඩ් එක අපි හැමතිස්සෙම හැම එකම එකතු කනෙක්ට් කරනවා. ඊට පස්සේ අපේ LED එකේ කන්ට්‍රෝල් වෙන එකේ අවශ්‍ය පින් එක අපි කනෙක්ට් කරන්නේ මේ 13 වෙනි පින් එකට. ධන එක මම කනෙක්ට් කරලා තියෙනවා 13 වෙනි පින් එකට. හරිනේ එහෙනම්. හරි. දැන් මම මෙතනත් assign කරගත්තා. ඊට පස්සේ මම ආයෙ ලියලා දෙනවා int LDR value සමානයි බිඳුව. ඒ මොකද default value එක 0 කියලා තමයි ලියලා තියෙන්නේ. ලියලා දෙනවා pin mode එකේ LED එක output එක. එතකොට මම කලින් වගේම ඔයගලන්ට කිව්වා මම මේකේ input output කියලා මේ LDR pin එක දාලා නැහැ. ඒතර ඔයගලන්ට කැමති නම් ඕන මේ විදිහට ටයිප් කරගන්න පුළුවන්. ඒතර මම දාන්න නැති හේතුවක් කිව්වා. ඒතර ටයිප් කරගන්න පුළුවන්. හැබැයි මම ඒක දාන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි මම කිව්වා. ඔයාලට මතකද දන්නේ analog in. ඒ කියන්නේ මොකද්ද? මේ පැත්තට දෙන input විතර. ඒ හින්දා ඉතින් ආයි මේක මෙතනින් ආමුතුවෙන්ම ආයෙ අපිට ටයිප් කරන්න දෙයක් නැහැ. input විතරනේ දෙන්න පුළුවන්. analog පැත්තෙන්. ඒ හින්දා ඔන්න මම ඒක අයින් කරගත්තා. ඊට පස්සේ කලින් වගේ මම දැම්මා serial.begin 9600. ඒතර මම මේකටත් හේතුවක් කිව්වා. මොකද අපි මෙතන output එක serial mount එකෙන් බලනවානේ. මේ තියෙන්නේ value එක මොකද්ද කියලා. ඒ හින්දා මම මෙතනින් දැම්මා serial.begin 9600. 9600 කිව්වේ අර මෙන්න මේ ස්පීඩ් එකකින් අපිට serial communication වෙන්න කියලා තමයි දාලා තියෙන value එක. හරි. ඊට පස්සේ ඔන්න දැන් void loop එකේ තමයි අපිට අවශ්‍ය කතන්දරේ ඔන්න මම දැන් type කරලා තියෙන්නේ. බලමු මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. ඊට පස්සේ මෙන්න මෙතන LDR value එක කියලා දැන් මම මෙතන assign කරගත්ත default value එක 0 කියලා. ඊට පස්සේ මෙතන දැම්ම variable එක උත් හදාගෙන මම ඒකට 0 කියලා value එකත් assign කරලා තියෙනවා. එතකොට මම මෙතනින් දැම්ම LDR සමානයි analog read LED pin. දැක්කම අපි කලින් එකේ වගේම මම මොකද කරේ මේ LDR pin එක කියන්නේ මේ A0 එකෙන් ගන්න අගය read කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ කියව ගන්න. එතකොට A0 එකේ අගය කීයද කියලා මෙයා කියවනවා. කියවලා ඒක මෙන්න මේකට සමාන කරනවා. එතකොට මේකෙදි වෙන්නේ මෙතන බින්දු මෙතන හිතන්නකෝ අගය 10 ආව කියලා. මේ අගය මෙතනටත් එන්නේ කීයද 10. ඇයි මේ සමාන ලකුණක් දාලා තිනවනේ. අන්න. දැන් තේරෙනව නේද ඒක? එතකොට මෙතන 10 ආවොත් මෙතනටත් 10 එනවා. ඊට පස්සේ මම ආයෙ ලියලා දෙනවා serial.print ln. මතකනේ අපි ln ටයිප් නොකරයි මොකද වෙන්නේ වෙනස කියලා. ln කියන්නේ new line එක හැමතිස්සෙම හැදෙන්නේ කියන්නේ පල්ලෙහාට. එතකොට ln ටයිප් නොකරොත් මෙන්න මේ විදිහට හරහට තමයි යන්නේ. එතකොට new line එකක් හැදෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ මෙතන එන value එක කියන්නේ මෙතන 10 આવුත් මේකටත් 10 assign වෙනවා. ඊට පස්සේ මේ value එක මෙතනින් print කරන්න කියලා තමයි ලියලා තියෙන්නේ.
හරි දැන් ඒ වැලියු එක ඔන්න print කරනවා. ඒක තමයි මෙතන මේ print වෙවි යන්නේ. ඔන්න මම ආයි දාන්නකො ඔන්න. මේ පල්ලෙහාට යන්නේ. අන්න ඒ වැලියු එක ඔන්න print වෙවි යනවා. ඊට පස්සේ උරන්න මතකනේ අපි if else condition එකේ මං ආය කලින් එකේදීත් කියලා දුන්නා. ඒතර මේ if එකෙන් මොකද්ද කරන්නේ? මෙන්න මේ ඇතුළේ මේ වරහන් ඇතුළේ ලියලා තියෙන දේ සත්‍ය නම් මේ සංගල වරහන් ඇතුළේ තියෙන දේ ක්‍රියාත්මක කරන්න කියලා තමයි කරන්නේ. දැන් else එකේ කියන්නේ මෙන්න මේ කියන දේ අසත්‍ය නම් මෙන්න මේ else එකට යනවා. හිතන්නකෝ දැන් මේක සත්‍ය වුණා කියලා. මේක මම ලියලා තියෙන දේ මොකක් හරි දෙයක් සමාන කරන හරි මොකක් ලියලා තියෙන දෙයක් ලියනවා. ඒක හරිනම් මෙන්න මේ ඇතුළේ තියෙන දේ ක්‍රියාත්මක වෙනවා. ඒතර මේ else එකට යන්නේ නැහැ. මෙන්න මේකට යන්නේ නැහැ. මෙන්න මේක skip වෙනවා. හිතන්නකෝ දැන් මේකේ තියෙන දේ අසත්‍යයි කියලා. මේක මෙන්න මේකේ. අන්න එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ ක්‍රියාත්මක නොවි මේ else එකට යනවා. ඊට පස්සේ ඩිලේ එකකුත් මම දාලා තියෙනවා. ඒතර මේක මෙන්න මේ විදිහට step by step loop වෙලා ඔන්නෝම කරගෙන එකනේ වෙන්නේ. දැන් මම මතකනේ මේ while loop එක loop කියන එකෙම තේරුම දන්න loop කියන්නේ මොකද්ද? ඒක step ඒක හැමතිස්සෙම නැවත සිදු වෙනවා. හරි. අපි දැන් බලමු if එකේ මම මොකද්ද මේ දාලා තියෙන කතන්දරය කියලා. මම මෙතන දාලා තිනවා LDR value එක. දාලා මේ අර මේ ඔයගොල්ලෝ දන්නවනේ මේ කුඩා හෝ අර විශාල මාක් එකනේ මේ දාලා තියෙන්නේ. දැන් මේකේ මම දාලා තියෙන්නේ කුඩා පැත්ත මෙන්න මේ LED value කියන පැත්ත. විශාල පැත්ත මේ පැත්තනේ. මේ කට ඇරලා තියෙන පැත්තනේ. ඒකේ මෙන්න මේක. ඒතර මේකට අපි කියන්නේ. ඒතර මෙන්න මේකෙන් කරන්නේ ඔයගොල්ලන් මතකද දන්නේ ඔයගොල්ලෝ ගණන් වල එහෙම කරලා ඉදී මේ විශාල හෝ කුඩා මාක් එක. ඒතර මේ පැත්තට ලිව්වොත් මොකද්ද විශාල? විශාල වෙන්නේ මේ පැත්ත. හැමතිස්සෙම මෙන්න මේ විදිහට මේ මාක් එක දැම්මහම මෙන්න මේ කට ඇරිලා තියෙන පැත්ත තියෙනනේ. අන්නේ පැත්තේ value එක තමයි විශාල. මෙන්න මේ පැත්ත කුඩා. ඔන්න ඔක තමයි මේ මාක් එකෙන් කරන්නේ. හරි දැන් අපි බලමු මොකද්ද මේකෙ වෙන්නේ කියලා. හරි. ඉතින් මෙයා බලනවා මෙන්න මේක සත්‍යද කියලා බලමු මොකද්ද කරන්නේ කියලා. LDR value එක ඔන්න දැන් තියෙනවා මෙතන. දැන් මේ යන 366. ඒතර මෙතනට ආගේ ආදේශ වෙනවා. දැන් මෙතනින් රීඩ් කරලා ගන්න value එක මෙතනට එනවා. ඒ value එකෙන් දැන් මෙතන print වෙන්නේ. මෙන්න මෙහෙම ඔන්නෝම එයා 366 print වෙනවා. මේ මෙතනට ගන්නවා. ඊට පස්සේ දැන් බලන්න 366 පැත්තට තමයි කුඩා පැත්ත තියෙන්නේ. එතකොට 500 පැත්තට තමයි විශාල පැත්ත තියෙන්නේ. එතකොට බලන්න 366ට වඩා 366ට වඩා 500 විශාලද? ඔන්නෝම තමයි මේ කියවන්නේ. 366ට වඩා 366ට වඩා 500 විශාලද? විශාලයිනේ. එහෙනම් මොකද්ද වෙන්නේ? එහෙනම් මං ගුවා මෙන්න මේක ඇතුළේ තියෙන දේ ක්‍රියාත්මක වෙනවා. මොකද්ද මම මේ ලියලා තියෙන ලයිට් එක පත්තු වෙන්නේ කියලා. දැන් බලමු අපි ලයිට් එක ඇත්තටම පත්තු වෙනවද කියලා. ආවුනේ ලයිට් එක පත්තු වෙනවා. ඔන්න එහෙනම් මම මේ වැලියු එක අඩු කරනවා. ඔන්න මම වැලියු එක මෙන්න මෙහෙම වැඩි වෙනවා. දැන් ඒතර වැලියු එක යන්නේ කීයද? 1016. දැන් ওই 1016 මෙන්න මෙතෙන්ට මොකද වෙන්නේ? assign වෙනවා. හරි. ඔන්න දැන් මෙන්න මෙතෙන්ට ඒ වැලියු එක දැන් මෙතන වැලියු එක වෙනස් වුණා. දැන් මෙතන වැලියු එකේද 1016 එහෙනම් මෙතනත් 1016 අපි මෙතන ලියන්නේ 1016 නේ. මෙතන තියෙන LDR කියන වැලියු එක නේ. කොහොමද තිබ්බේ? එහෙනම් මෙතනටත් 1016 assign වුණා. ඊට පස්සේ දැන් බලන්න 1016 දැන් මේකේ කියවන්නේත් එහෙම 1016 කුඩාද 500ට වඩා 1016 කුඩායි 500ට වඩා කුඩාද නැහැ 1016 විශාලයි. එහෙනම් මොකක්ද වෙන්නේ? එහෙනම් මේ ඇතුළේ ලියලා තියෙන දේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද? බෑ. 1016 කුඩයිලු 500ට වඩා නෑනේ විශාලයිනේ. 1016 කියන්නේ විශාලයි. එහෙනම් මේ ඇතුළේ තියෙන එක ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? මං කිව්වා මේකේ තියෙන දේ අසත්‍ය වුණොත් මේ if condition එකේ තියෙන ක්‍රියාවලිය මේ වලහන තුල දාලා තියෙන එක අසත්‍ය වුණොත් මොකද්ද වැඩ කරන්නේ? මෙන්න මේ else එකට තමයි යන්නේ. එහෙනම් else එකේ මොකද්ද මම ලියලා තියෙන්නේ? LED digital right LED pin low. එහෙනම් ලයිට් එක පත් වෙන්න පුළුවන්ද? බෑ. අන්න දැක්ක ලයිට් එක off වුණා. ඊයේද? එහෙනම් මෙතනත් අගේ එනවා 366. හරි 366. එහෙනම් 366 උඩයි 500ට වඩා එහෙනම් ලයිට් එක පත් වුණා. ඔන්න ඕක තමයි මේ if else එකේ කරන්නේ දැක්කනේ. එතකොට අපි මෙතන මෙන්න මේ දාන වැලියු එක තමයි හැමතිස්සෙම මේ මෙතන රීඩ් කරලා ගන්න වැලියු එක මේකට සමාන කරන හින්දා ඒ වැලියු එක මේ ආදේශ කරන මේ අපි ආයේ ඒ වගේ තැන් ලියලා තියෙන හැම තැනටම එනවා. අන්න දැක්කද කොහොමද මේක උනේ කියලා. ඊට පස්සේ මම මෙතන ඩිලේ එක දාලා තියෙන්නේ මේ යන ලූප් එක දැන් මෙහෙම වැඩ කරනවා මේක වැඩ කරනවා මේක වැඩ කරනවා ඊට පස්සේ මේකේ සත්‍යද කියලා බලනවා එහෙනම් මේක වැඩ කරන්නේ මේකට යනවා ඩිලේ එක දාලා තින්නේ අපි ඒකත් බලමුකෝ ඔන්න මම මේක වෙනස් කරලා දැවන්න පේනවනේ මේක යන ස්පීඩ් එක ඔන්න ක්ලියර් කරනවා මේක බලන්න තප්පර 5ක් ගිහිල්ලා තමයි
මේ print එන එක print එන්නේ. එතකොට ඔන්න මම එකපාරට අඩු කරනවා. බලන්න එකපාරට අඩු වෙනවද කියලා. නෑ. අර තප්පර 5ක් යනවා ඒක ලයිට් I කියන්නේ දැන් එකපාරට එළිය වුණත් ඒත් තප්පර 5ක් ගිහින් තමයි මේ ලයිට් එක ඕෆ් වුනේ. ඔන්න බලන්න මම එකපාරට මේ ක්ලික් කරලා මෙහෙම වැඩි කරනවා. අන්න ඒත් දැක්කද ඒත් තප්පර 5ක් යනවා. ඒකට හේතුව තමයි මෙහෙම ස්ටෙප් බයි ස්ටෙප් නෑන්නේ නේ. ඒතර මෙතන අපි අන්තිම මේ ඩිලේ එකක් දැම්මහම අපි එකපාරට අඩු කරත් අපේ වැලියු එක වෙනස් කරත් ඒත් මේ ඩිලේ එක හිටිනවා මේ හැම එකකට. ඒ කියන්නේ මෙතෙන්ට එන්නේ මොකද මේ ස්ටෙප් බයි ස්ටෙප් නරන්න එන්නේ. තේරෙනවනේ. එතකොට මේකේ වෙන්නේ අන්න ඒක දැන් ඔයා මෙතන එකපාරට ෂණිකව හිතන්නකෝ කළුවර වුණා කියලා. එතකොට මොකද වෙන්නේ? ලයිට් එක එකපාරට පත්තු වෙන්නේ නැහැ. දැන් මෙහෙම ස්ටෙප් යන හින්දා මේ තප්පර 5 ගිහිල්ලාම තමයි ආයි මෙතෙන්ට එන්නේ. අන්න දැක්කද එතන මොකක්ද වෙන්නේ කියලා. එතකොට ඩිලේ එක හිතන්න මම මෙතන ඩිලේ එක වැලියු එක 10 කරා. දැන් අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. සීරියල් මොන්ට් එකේ. ඊට කලින් මම මෙහෙම මේ ක්ලියර් කරගන්නවා. මේක පොඩ්ඩක් උඩට ඇදගෙන බලමු. අන්න දැක්කද මේ හයියෙන් යනවා ඒක. ඔන්න බලන්න. දැක්කද මම මේක මෙහාට කරද්දි මේ ෂණිකව මේ ලයිට් එක ඔන් ඔෆ් වෙනවා දැක්කනේ. කලින් පාර ඩිලේ එක වැඩි කරාමයි දැන් ඩිලේ එක අඩු කරාමයි වෙච්ච මොකද්ද සිදුවීම කියලා. ඔන්න බලන්න මම තව දෙයක් කරනවා. මෙන්න මෙතන තියෙන රෙසිස්ටරයගේ 10 දානවා. එතකොට බලන්නකො මොකද්ද වෙන්නේ කියලා. අන්න දැක්කද මෙන්න අගේ වෙනස් වුණා. දැක්කද? ඒතර මොකද්ද මෙතන රෙසිස්ටරේ දාලා කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ රෙසිස්ටරේ දාලා මම වෝල්ටේජ් කරන්ට් එක පාලනය කිරීමක් තමයි මේ මේකෙන් කරලා තියෙන්නේ. දැක්කද එතන තියෙන වැලියු එකත් වෙනස් වුණා. එතකොට අපි මෙන්න මෙහෙම මෙන්න මෙතෙන්ට LED මේ රෙසිස්ටර් එකක් දාන්නේ දැන් බලන්න එකක් මම 5 වොට් වලට දීලා තියෙනවා. අනිත් එක සෙන්සර් පින් එකට කෙලින්ම දීලා ආයි මම ඒ ග්‍රවුන්ඩ් එකට දාලා තිනවා මේ. ග්‍රවුන්ඩ් කියන්නේ රින එකට. අපි මෙහෙම දෙන්නේ දැන් අපිට ඕනේනේ දැන් උකුළු දැක්කනේ මෙන්න මෙතන වැලියු එක. එතකොට අර මම කලින් කිව්වා වගේ ඔයගොල්ලන්ට මතකද කලින් එකේ වැලියු එකකට print උනේ ඒකේ මම පෙන්නුවා වෝල්ටේජ් එක නැහැ. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් කියන්නේ 0 වැලියු එක. එතකොට මේ ඇනලොග් වල මම මේ කියන්නේ එතකොට කරන්ට් එක උපරිම කියන්නේ අපි කෙලින්ම 5 වඩ දුන්නොත් දැක්කද 1023 print උනා. අන්න ඒක අන්නේ අගේ පරාසයේ ඒ කියන්නේ වෝල්ටේජ් අන්නේ අගේ ඩිෆරන්ස් එකක් ගන්න මම මෙතන මෙන්න මෙතන රෙසිස්ටර් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ දාලා තියෙන්නේ වෝල්ටේජ් එක ඩිවයිඩ් කරලා ඒ කියන්නේ හරියට LDR එකට සේෆ් කරන්ට් එකක් දෙන්නේ. එතකොට මේකෙදි ස්ටේබල් වැලියු එකක් දෙන්න ඕනේ හින්දා තමයි මම මේකට රෙසිස්ටර් එකක් දාන්න. අපි කොහොමද ග්‍රවුන්ඩ් එකට කනෙක්ට් කරගන්න ඕනේ. එතකොට තමයි අපිට අර විදිහට 0.1023ගේ පරාසයක් ගන්න පුළුවන්. අන්න ඒ හින්දා තමයි මම ග්‍රවුන්ඩ් එකට කනෙක්ට් කරන්නේ. ඒතර මම කෙලින්ම ග්‍රවුන්ඩ් එකට කනෙක්ට් කරලා නැහැ. රෙසිස්ටර් එකක් දාලා තියෙන්නේ අර වගේ වෝල්ටේජ් ඩිවයිඩ් කරලා හරියට කම්ප්ලීට් කරගන්න. එතකොට ඒකෙදි අර සේෆ් කරන්ට් එක අර ලිමිට් කරලා LDR එකට දෙන්න ඕන හින්දා මම දාලා තියෙන්නේ. එතකොට අපිට ඒකෙදි ස්ටේබල් වැලියු. ඒතර ඔයගොල්ලෝ දැක්කේ නෑනේ මේකේ දශම ස්ථාන print එනවා. එතකොට මේකෙත් print උනේ අර වගේ ඉන්ටිජර් වැලියු එක කියන්නේ ස්ථාන නැති අගයක් තමයි print උනේ. අන්න ඒ හින්දා මම රෙසිස්ටර් එකක් දාන්නේ. එතකොට මේකෙදි ආලෝකයේ තියෙනකොට LDR එකේ රෙසිස්ටර් එක අඩුයි. එතකොට ආලෝකය නැති වුනහම LDR එකේ රෙසිස්ටර් එක වැඩි. ඔන්නෝක අනුව තමයි මේ LDR එක වැඩ කරන්නේ. ඒතර ওই විදිහට තමයි අර කළුවරටයි ආලෝකයටයි සංවේදී විදිහට මේ රෙසිස්ටරේ වැඩ කරන්නේ. මේක ගැන මොනවා හරි එතකොට දැන් අද මම කියලා දීපු දේවල් ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට පුර ඉද්ද සෙෂන් එකට ජොයින් වෙලා මේ ඒ දේවල් මාත් එක්ක ඩිස්කස් කරන්න. ඊට අමතරව ඔයගොල්ලන්ට දැන් මේකේ දැන් මේ වගේ දැන් සමහරලාට ඔයගොල්ලන් දැන් මේ මං කියන මේ ඉලෙක්ට්‍රොනික පාර්ට් ඊට පස්සේ මේ රෙසිස්ටර්ස් වල දේවල් වැඩි තේරෙන්නේ නැති වෙයි. ඒ නෝඩ ඒක ලොකුවට මේ ඔයගොල්ලෝ වොරි වෙන්න දෙයක් නැහැ. ඒක එච්චර ගණන් ගන්න දෙයක් නැහැ. මේවා තව ඉස්සරහට යද්දී ඔයගොල්ලන්ට තේරෙනවා. දැන් අනික දැන් මේක වෙල ඉලෙක්ට්‍රොනික පාඩම මුකුත් නැහැ. හැබැයි ඒගොල්ලන්ට පොඩි නිකන් පොඩි නොලෙජ් එකක් තිබ්බහම ඇති මේක කරගෙන යන්න. අපේ මූලික අරමුණ වෙලා තියෙන අපේ දැන් Arduino programming ඉගෙන ගන්න එකනේ. ඉතින් ඕගොල්ලන්ට තව ඉස්සරහට මං හිතාගෙන ඉන්නවා පොඩි ඉලෙක්ට්‍රොනික බේසික් කෝස් එකකුත් පටන් ගන්න. ඒතර ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ ඇයි අපි මෙහෙම රෙසිස්ටරේ යූස් කරේ කියලා ඩීප්ලි ඉගෙන ගන්න. තාපුඩේ රෙසිස්ටර් වල අගේ කොහොමද අපි මයින්නේ? දැන් ඔකට දැක්ක මම මෙතන වැලියු එක වෙනස් කරද්දී මේ කලර් කෝඩ් එක වෙනස් වුණා. අන්න ඒ වගේ තව පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදිහට ඉලෙක්ට්‍රොනික දේවල් ඉගෙන ගන්නත් මම තව ඉස්සරහට කෝස් එකක් ඇඩ් කරනවා. ඒ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් ඒ කෝස් එකට ජොයින් වෙන්න.
මේ වීඩියෝ එකෙන් අද මම මෙතනින් මේක නවත්තනවා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපේ අලුත්ම ඒ කියන්නේ තුන්වෙනි දවසේ මොනවද කරන්න කියලා අපි ඊළඟ දවසේ එකතු වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.